හරි. හරියටම 8:30යි වෙලාව. 여러분 안녕하세요. 안녕하세요, 선생님. 네 안녕하세요. තව සම්බන්ධ වෙන්න කට්ටිය ඉන්නවා මෙසේජ් දාලා තියෙනවා. මම හිතන්නේ ඉන්ටර්නෙට් ප්‍රශ්න නිසා සම්බන්ධ වෙන්න බෑ කියලා මෙසේජ් එකක් දාලා තිබ්බා chat එකට. රයිට් එහෙනම් අපි අද ඔන්න 2026 EPS ටොපික් UBT විභාගය සඳහා අද දින ඔන්න ක්ලාස් පටන් ගන්නවා. ඒ කියන්නේ පොත් දෙක පාඩම් 60 අද තමයි ඉස්සරවම දවසට පළවෙනි දවසේ හැටියට අපි පටන් ගන්න. එතකොට අපි මීට කලින් අපි දවස් දෙකක් නොමිලේ සම්මන්ත්‍රණ දෙකක් පැවැත්තුවා. ඉරිදා සහ අඟහරුවාදා. ඉතින් ඒවයිදී අපි කතා කරේ කොරියාවේ සංස්කෘතිය කොරියාව ගැන එතකොට කොරියාවේ මුදල් භාවිතය EPS ටොපික් විභාගයේ කොහොමද සිද්ධ වෙන්නේ? එතකොට කොරියාවට යන ප්‍රොග්‍රෙස් එක සම්පූර්ණයෙන් අපි කතා කරා මේ දක්වා. ඊට පස්සේ අපි දෙවන දිනේ හැටියට සම්මන්ත්‍රණයේදී කරේ කොරියන් භාෂාව. හංගල් කොරියානු භාෂාව හංගල් නමින් හඳුන්වන කොරියන් භාෂාව පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් පියවරෙන් පියවර අපි අපේ සිසුන්ට අපි ලබා දුන්නා. එතකොට අද දවසේ අපිට තියෙන්නේ පාඩම් පොත් දෙකේ පළවෙනි පාඩම පටන් ගන්න. එතකොට හැම කෙනාටම මම මතක් කරනවා මේකේ අන්තිම වෙනකන් රැඳී ඉන්න කියලා. මොකද අදින් පටන් ගන්න මේ කොරියානු පාඨමාලාව මම හිතන්නේ ඔයාලගේ ජීවිතේ පරිවර්තන ලක්ෂයක් ටර්නින් පොයින්ට් එකක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලගේ උනන්දුව කැපවීම උත්සාහය මත තමයි ලකුණු 200න් 200ක් කරා යන්න හැකියාව ශක්තිය ඔයාලට ලැබෙන්නේ. ඉතින් මුලින් ඉඳලා අපිත් එක්ක මේ විදිහට වැඩ කරගෙන ගියොත් අපි අද ඇත්තට පටන් ගන්නේ 8 වෙනි බැච් එක සාර්ථකව කණ්ඩායම් 7ක් අපි ට්‍රේනින් කරලා අපේ කෝස් ඉවර කරලා ස්කිල් ටෙස්ට් එක හරහා අපි වෙබ් එකට යොමු කරලා තියෙනවා දැනට. එතනින් 50% විතර දැනට කොරියානු රාජ්‍යයට ගිහිල්ලා රැකියා කරමින් සිටිනවා. අනිත් අය වෙබ් එකේ රැඳී සිටිනවා ඇග්‍රීමන්ට් එකක් එනතුරු. ඉතින් ඊළඟ කණ්ඩායම 8 වෙනි කණ්ඩායම හැටියට අපි ඔයාලා අදින් පටන්ගෙන අපි ට්‍රේනින් කරනවා. ඇග්‍රීමන්ට් ගත්තු අයත් ඉන්නවා. ඒතකොට ඇග්‍රීමන්ට් නොගත්තු අයත් ඉන්නවා. ඇග්‍රීමන්ට් ගත්තු අයට අපි අමතර ක්ලාස් දාලා සිලබස් එක කවර් කරලා දෙනවා. එතකොට ඉතුරු අනිත් අයට ලබන 2026 වසරේ ඇඩ්මිෂන් ගන්න මාර්තු අප්‍රේල් වෙනකොට ඔයාලට හැකියාව ලැබෙනවා. මොකද UBT ක්‍රමයට තමයි මේ පාර එක්සෑම් එක කරන්නේ. ඒ නිසා ඊටමත් ඉක්මනින් එක්සෑම් එක ඉවර කර ගැනීම හැකියාව තියෙනවා. එතකොට අලුතෙන් බැඳෙන ඔයාලට මාර්තු අප්‍රේල් වෙනකොට නැවත ඇඩ්මිෂන් එක අරගෙන ලබන අවුරුද්ද ඇතුළත 2026 වර්ෂයේ ඇතුළත ඔයාලට එක්සෑම් එකට මුහුණ දීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ අපේ කෝස් එකත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධ වෙන්න කියලා අපි මතක් කරලා සිටිනවා. එහෙනම් අපි පාඩමට යමු. මම ඉන්නේ ස්ක්‍රීන් එක ෂෙයා කරනවා ඔයාලට. මම හිතනවා මම වැහෙනවා කියලා ඔක්කොටම. රයිට්. එහෙනම් මෙන්න මේ විදිහට අපි ස්ක්‍රීන් එක ෂෙයා වුණාද කියලා කියන්න මට. රයිට් පේනවද එතකොට මේ පළවෙනි පොතේ පළවෙනි පොතේ පළවෙනි පේජ් එක පේනවද ඔයාලට ෂෙයා වෙලා තියෙන ස්ක්‍රීන් එක මට පොඩ්ඩක් කියන්න. නැත්නම් chat එකට දාන්න මෙසේජ් එකක් දාන්න. වීඩියෝ එක පේනවද?
right එහෙනම් අපි පාඩමට යමු. එතන පස් page එක. එතකොට අපි 50 වෙනි page එකට යන්න ඕන පළවෙනි පාඩම. පටන් ගන්න චගිසුගේ. right හැමෝටම පේනවද? ඔව් සර්. හරි. right මට කවුරු හරි කියන්න බලන්න මේකේ මොකක්ද මේ කියන්නේ කියලා කොරියන් භාෂාවෙන්. මොකක්ද මේ වචනේ තේරුම? තමාව හැඳින්වීම. right චගිසොගේ කියලා තමයි කොරියන් භාෂාවෙන් කියන්නේ මේකේ. තමාව හඳුන්වා දීම. සොගේ හදා කියන්නේ කොරියාවේ හඳුන්වා දෙනවා. චගි කියන්නේ තමා. හරිද? එතකොට සොගේ හදා හරි. කීබෝඩ් එක කරමු මම පෙන්නන්නම්. right මේ තියෙනවා ඔයාලගේ කීබෝඩ් එක. කොරියන් කීබෝඩ් එක අපිට ගන්න පුළුවන් මේකෙන්. හරි. right එතකොට සොගේ හදා කියන්නේ හඳුන්වා දෙනවා. තේනවද? මේක තමයි ක්‍රියාව. සොගේ හදා කියන්නේ හඳුන්වා දෙනවා. එතකොට මෙතන චගි කියලා කියන්නේ තමන්ව කියන. තමන්ව හඳුන්වා දෙනවට කියනවා චගි සොගේ. හරි? චගි සොගේ කියලා තමයි එතකොට මේකේ මාතෘකාව වෙලා තියෙන තමන් හඳුන්වා දීම. හරි. එතකොට right මෙතනින් අපි ගියාම මේක කියවන්න පුළුවන් අය කියවන්න. right පළවෙනි දේ මෙතන තියෙන මේ පිරිසක් ඉන්න මේ පිරිස මෙතන තියෙන පොඩි සංවාදයක්. මේ සංවාදය තමයි මේ කරන්නේ. මේ පළවෙනි එක්කන අහනවා ඕන නාරා සරම්නිම්නිකා. ඕන නාරා සරම්නිම්නිකා. ඕන නාරා සරම්නිම්නිකා කියන්නේ මොකද්ද? right මොන කුමන රටේ රටක පුද්ගලයෙක්. ඔව් මොන රටක පුද්ගලයෙක්ද? මොන රටේ කෙනෙක්ද? ඒකට ඕන කියන්නේ මොන නැත්තම් කුමන කියන එක. ඕන කියන්නේ මොන නැත්තම් කුමන කියන එක. අන්න මම මේ highlight කරන එක තියෙනවා ඕන. right ඕන කියන්නේ මොන නැත්තම් කුමන කියන එක. හරි. නාරා කියන්නේ රට. සරම් කියන්නේ පුද්ගලයා. ඉම්නිකා කියන්නේ වෙනවද? ඕන නාරා සරම් ඉම්නිකා. හරි. පේනව නේද ඔයාලට? ඕන නාරා සරම් ඉම්නිකා. මොන රට කුමන රටක කෙනෙක්ද? එතකොට උත්තරේ දෙනවා චොනන් නේපාල් සරම් ඉම්නිකා. චොනන් නේපාල් සරම් ඉම්නිකා. එතකොට චොනන් කියන්නේ චෝ කියන්නේ මට සහ මගේ කියන වර්ථ දෙකම එනවා. චෝනන් කියන්නේ චෝ කියන්නේ මට සහ මගේ.
චොනන් කියන්නේ එතකොට නන් කියන්නේ නන් නිපාත එකතු වෙලා චොනන් වෙලා තියෙනවා මෙතන. හරිද? ඒ ගමන අපි කතා කරනවා නන් සහ අන් නිපාත යෙදෙන විදිය වාක්‍යවල ඉදිරියේදී ඉදිරි පාඩම් වලදී නේපාල් සරාමිම්මිදා. චොනන් නේපාල් සරාමිම්මිදා. මම නේපාල් ජාතිකයෙක්. මම නේපාල් ජාතිකයෙක්. නේද? එනවා නේද? මම නේපාල් ජාතිකයෙක්. එතකොට පළවෙනි කෙනාන ඕන නාරා සරාමිම්මිකා මොන රටක කුමන රටක කෙනෙක්ද? ඊට පස්සේ මෙයා උත්තර දෙනවා චොනන් නේපාල් සරාමිම්මිදා. හරි ඒ විදිහට තමයි මේ දෙබස යන්නේ රයිට්. එතකොට මේ යට තියෙන මුන්පොප් කියන්නේ ව්‍යාකරණ රයිට්. OB කියන්නේ වචන මාලාව. ඊට පස්සේ මුන්හාවා චොම්බෝ කියන්නේ සංස්කෘතිය සහ තොරතුරු. රයිට්. එතකොට ඒ යටතේ අපිට කතා කරන්න දෙනවා මුන්පොප් යටතේ ඉම්නිදා සහ ඉම්නිකා. හරිද? ඉම්නිදා කියන්නේ වෙනවද කියන එක තමයි ඉම්නිදා සහ ඉම්නිකා කියන මේ වචනවල තේරුම. එතකොට කොහේ හරි වාක්‍යයක ඉම්නිදා කිව්වොත් වෙනවා නැත්තම් වෙනවද? එතකොට මේ යටතේ අන්සානන් මේ වාක්‍යවල නිපාත හැටියට යෙදෙන අවස්ථාව අපි කතා කරනවා. right නාමපදයක් හල් කිරීමේදී සහ නාමපදයක් ස්වරයක් ඉවර වෙනකොට ස්වරයකින් ඉවර වෙනවා නම් ඉවර වෙන්නේ කොහොමද? අන්සා නොන් යොදන විදිය අපි ඉදිරියේදී අපි කතා කරනවා ග්‍රැම යටතේ ව්‍යාකරණ යටතේ. right එතකොට ඕහි යටතේ මේකේ තියෙනවා නාරයිරම් කියන්නේ රටේ නම. ඊට චිගොප් කියලා කොහෙද තිබ්බොත් කොරියන් භාෂාවේ චිගොප් කියන්නේ රැකියාවට. එතකොට රැකියාවේ නම් රැකියාවල නම්. එතකොට මුන්හාවා චොම්බෝ. මෙන්න මේ වාග්වා ක්‍රම එකක් තියෙනවා මෙතන වාග්වා. ඒක ගැනත් අපි කතා කරනවා ඉදිරියේදී. වා සහ ග්වා කියන්නේ සහ කියන එක තමයි. සහ සමග කියන තේරුම මෙතන තියෙනවා. එතකොට ඒකයට තියෙනවා හංගකයි ඉන්සායේචොල්. හංගුක් අයි කියන්නේ මෙතනදී මෙන්න මේ අයි කියන එක මේ අයිතියක් හංගවන පදයක්. යම්කිසි අයිතියක් හංගවන්න තමයි අයි කියලා දාන්නේ. එතකොට හංගුක් අයි කියලා කියන්නේ කොරියාවේ ඉන්සායේචොල් කියන්නේ ආචාර කිරීමේ විදි. ආචාර කිරීමේ ක්‍රම. right. අපි එතකොට එතනින් පල්ලට යනවා. එතකොට මෙතන තියෙනවා හක්සප් මොප්පියෝ කියන්නේ ඉගෙනුම් අරමුණු කියන එක කියන්නේ. හක්සප් මොප්පියෝ කියන්නේ ඉගෙනුම් අරමුණු. right ඔයාලා දැන් මොකක් හරි ලියා ගන්න තියෙනවා පොඩි නෝට් එකක් දාගන්න පැන්සලකින් වගේ. ඒ පොතේම නැත්තම් පොතක වෙනත් පොතක ලියා ගන්න මම CR පොත් දෙකක් ගන්න කියලා කිව්වා. එකක් පාඩමේ යන නෝට්ස් ලියා ගන්න අනිත් එක වචන සහ ව්‍යාකරණ. ඒ සියලුම දේවල් ඒ පොත් දෙකේ අන්තර්ගත වෙන්න ඕනේ. මොකද පෑන් 3ක් ගන්න ඕනේ පාට 3කින්. ඒතර හයිලයිට් එකක් ගන්න ඕනේ. ඒ ටික පැහැදිලිව මුල ඉඳලා එකේ ඉඳලා 60ට යනකොට ඒ වචනවල තියෙන සියලුම තේරුම් ඒතර හැමදේම ව්‍යාකරණ වචන සියලුම දේ සටහන් විය යුතුයි. right මේ අර්ථය අපි කතා කරනවා ඕන නාරා සරාමින්ජි මුද්ගු තේදබ්බට හල්සු ඉත්තා. ඕන නාරා සරාමින්ජි මුද්ගු තේදබ් හල්සු ඉත්තා. ඒතර ඕන කියන්නේ මොන නැත්තම් කුමන. right නාරා කියන්නේ රට. සරාම් කියන්නේ පුද්ගලයෙක්. ඉංජි කියලා දානවා මේ කොරියන් භාෂාවේ කියලා කියන්නේ. හරිද? මෙන්න මේ කියලා කියන්නේ. මේ ඉංජි කියන වචනේ මතක තියාගන්න. පොඩි නෝට් එකක් ලියා ගන්න කිව්ව එකයි මම. ඉංජි කියලා කොහෙවත් තිබ්බොත් කියලා මොන රටක මිනිස්සෙක්ද කියලා මුද්ගෝ කියන්නේ මුත්තා කියන්නේ විමසනවට. මේ මුත්තා තමයි ක්‍රියාපදේ මුද්ගෝ වෙලා තියෙනවා. ගෝ එකතු වෙලා තේදපල්සු ඉත්තා පිරිදුරු දෙන්න පුළුවන්. මේ අල්සු ඉත්තා සහ ලල්සු ඉත්තා. හරිද? අපි ඉස්සරහට කතා කරනවා. පුළුවන් කියන එක තමයි කියන්නේ. හල්සු ඉත්තා. හල්සු ඔප්තා. කරන්න පුළුවන් කරන්න බෑ.
ලල්සුයිත්තා කරන්න පුළුවන් ලල්සොත්තා කරන්න බෑ. රයිට්. එතකොට මේ වාක්‍යය තනි තේරුම ගත්තොත් කොමන රටක මිනිස්සෙක්ද කියලා විමසලා පිළිතුරු දෙන්න පුළුවන් කියන එක තමයි මේකේ තේරුම. හරි. අපි යන් ඊළඟ වාක්‍යයට චිගොබි චිගොබි මෝචින්ජි චිගොබි මෝචින්ජි මුද්ගෝ තේද පල්සිත්තා චිගොබි මෝචින්ජි මුද්ගෝ තේද පල්සිත්තා. චිගොබ් කියන්නේ එතකොට චිගොබ් කියොත් රැකියාව. චිගොබ් මෙතන කියලා නිපාතයක් එනවා. මේ සහ ගා නිපාතය. සහ ගා නිපාතය ඔන්න තව පොඩ්ඩකින් අපි තව සුළු මොහොතකින් මේක කතා කරනවා. සහ ගා නිපාතය කොහොම නාමපදයක් එක්ක වාක්‍යයකට යෙදෙන්නේ කියන එක. right. චිගොබ්බි මෝතින්ජි මෝතින්ජි කියන්නේ කුමක්ද කියලා. ඉංජි කියන මම ඉස්සර කතා කරා. ඉංජි යන්න විමසලා. තේදා පල්සිත්තා පිළිතුරු දෙන්න පුළුවන්. පිළිතුරු දෙන්න පුළුවන්. රැකියාව මොකක්ද කියලා පිළිතුරු දෙන්න පුළුවන්. right. ඔන්න එතන තියෙන තේරුම් ටික තමයි ඒ ටික ඔයාලා පොඩි නෝට් එකක් ඇටියට පොඩියට සටහන් කරගන්න මේ පාඩමේ යන දේවල්. අපි යමු ඊළඟ පේජ් එකට. හරියට හරි. එතකොට අපි ආයෙ පාඩමට යන්න ඕනේ. right. අපි හිටියේ පාඩමේ right එක බැක් වුණා. අපි ගත්ත පළවෙනි පොත right. මෙන්න මෙතන තමයි අපි හිටියේ. right sharing වෙලා තියෙනවා. හරි. එතකොට අපි මෙතෙන් ඉඳලා ආයෙ පටන් ගමු. mouse එකේ පොඩි trouble එකක් ආවා. sorry වෙන්න ඕනේ. right. එතකොට මෙන්න මේ කොඩි වලින් මොනවද කියවෙන්නේ කියලා. කොඩි වලින් මොනවද මොන රටද කියවෙන්නේ කියලා දැන් මෙතෙන්දී සටහන් කරගන්න සුට්ටක්. එතකොට මේ තමයි කොරියානු කොඩිය. මේ තමයි කොරියානු කොඩිය. right. මෙතන නාරයිරම් රටේ නම right හංගොක් කියන්නේ කොරියාව. එතකොට නේපාලය තොන්තිමෝරු කියලා තමයි මේක શબ્දෙන් තොන්තිමෝරු. නැගෙනහිර තිමෝරේ ලාවෝස්ය. එතකොට මොංගෝල් මියන්මාරය බංගලදේශය වියට්නාම් ශ්‍රී ලංකා කියලා තමයි අපේ ලංකාවට කියන්නේ. ශ්‍රී ලංකා කොරියන් අය. right. මේක තියෙන උස්බෙකිස්තාන් මේකට උස්බෙකිස්තාන් කියලා තමයි කොරියන් භාෂාවෙන් කියවේ. ඉන්දෝනේෂියා චයිනා චුංගුක් කියලා තමයි චයිනා වල කියන්නේ. කාම්බෝජියාව. කිරිගිස්තානය. තාජිකිස්තාන්
මේ කිර්ගිස්තාන්, තජිකිස්තානේ. තේගොක් තායිලන්තයට right. පාකිස්තාන් බලන්න ලියලා තියෙන විදිහ මේ අකුරු කලපලා ලියන විදිහ පාකිස්තාන් මතක තියාගන්න පාකිස්තානය පිලිපීන් කියන්නේ පිලිපීනය right. එතකොට ඒ යටතේ ඔයාලට අහුවෙච්ච වචන තමයි මේ දීලා තියෙන්නේ. හරි සිංහලෙන් පොඩි සටහනක් දාගන්න ඕන කියන්නේ මොන නැත්තම් කුමන කියන එක. සරාම් කියන්නේ මිනිස්යාට. ඉරම් කියන්නේ නම. කුක්ජොක් කියන්නේ ජාතිකත්වය. නුගු කවුද? නුගු කියන්නේ කවුද? එතකොට ඕන කියන්නේ මොන නැත්තම් කුමන, සරාම් කියන්නේ මිනිසා, ඉරම් කියන්නේ නම, කුක්ජොක් කියන්නේ ජාතිකත්වය, නුගු කියන්නේ කවුද? right. ඒ ටික සටහන් කරගන්න. right. එතනින් ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට. මෙන්න මේක අභ්‍යාසයක් දීලා තියෙන්නේ. කොංගේ ඉන්න කොත්ගොරි යොංගොල් හසයෝ. කොංගේ ඉන්න කොත්ගොරි යොංගොල් හසයෝ. කියන්නේ සම්බන්ධතාවයක් තියෙන දේ සම්බන්ධ කරන්න. සම්බන්ධතාවයක් තියෙන දේවල් යා කරන්න. යොංගොල් හසයෝ කියන්නේ යා කරන්න කියන එක. හරි? දැන් මම එකක් කරලා පෙන්නන්නම්. right. අපි ගත්තොත් මේ tool එක හරි ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම. හරි නේපාල් තියෙනවා මියන්මාර් තියෙනවා වියට්නාම් තියෙනවා කාම්බෝජියා තියෙනවා ඉන්දුනීසියා. එතකොට නේපාල් වලට අපි මෙන්න මෙහෙම රයිට් යා කරන්න තියෙන්නේ. හරි එතකොට මියන්මාර් මොකද මියන්මාරේ කොඩිය මෙන්න මේ ෆ්ලෑග් එක තියෙන්නේ. හරිද ආයෙ ගන්න ඕනේ මේක මියන්මාරේ රයිට් ඒක. ඊට පස්සේ ඉන්දුනීසියා කොහොමද මේ කොඩිය ඉන්දුනීසියා මෙන්න මෙහෙම යා කරන්න. පොඩි දේවල් තියෙන. හරි ඊට පස්සේ තියෙනවා කාම්බෝජියා කොඩිය කොහොමද මෙන්න මේක. right ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද? වියට්නාම් කොඩිය මෙන්න මේව. හරි මේ ඔයාලා ගෙදරදි කරන්න ඕනේ. මම මේ කරලා පෙන්නවන. ඔයාලා ගෙදරදි කරන්න ඕන අභ්‍යාස මම මේක ප්‍රශ්නේ අහන එක මම ඔයාලට තේරුම් කරලා දෙනවා. ඔයාලා ගෙදරදි අභ්‍යාස හැටියට මේ ටික කරන්න ඕනේ. හරිද? ඉදිරියේදී එහෙමයි කරන්නේ. හරි. දැන් මේ ටික ඉරේස් කළා දාමු. හරි. අපි යනවා ඊළඟ පේජ් එකට. right. හරි. මෙන්න ව්‍යාකරණ කොටස. හරිද? මේ තියෙන්නේ ව්‍යාකරණ කොටස පළවෙනි පාඩමේ තියෙන. ව්‍යාකරණ කොටස තියෙන. right. ඉම්නිදා සහ ඉම්නිකා. මම ඉස්සෙල්ලා කියලා දුන්නා. ඉම්නිකා කියන්නේ වෙනවා. ඉම්නිකා කියන්නේ වෙනවද? ඉම්නිදා වෙනවා. ඉම්නිදා කියන්නේ වෙනවද? නිකා. right. වෙනවා සහ වෙනවද? හරි. එතකොට මේ වාක්‍ය වල මොනවද ලියා ගන්න මෙතන පොඩි කොටසක් මේක යටතේ මේකේ අර්ථ දැක්වීම ලියා ගන්න. ඉම්නිදා යන්න නාම පදයක් සමග සම්බන්ධ වේ. ඉම්නිදා යන්න නාම පදයක් සමග සම්බන්ධ වේ. විධිමත් තත්වයක අසන්නාට ඉහළ ගෞරවයන් කතා කරන්න වාක්‍යයක විස්තර වේ. විධිමත් තත්වයක අසන්නාට ඉහළ ගෞරවයෙන් කතා කරන්න වාක්‍යයක විස්තර වෙනවා. ඉම්නිකා යන්න ඉම්නිදාවල ප්‍රශ්න කිරීමේ ස්වරූපය වන අතර විමසීම සඳහා භාවිත වේ. ඉම්නිකා යන්න ඉම්නිදාවල ප්‍රශ්න කිරීමේ ස්වරූපය වන අතර විමසීම සඳහා භාවිත වේ. හරි. right. මේකේ උදාහරණ
දෙකක් දීලා තියෙනවා. මම අර මේක zoom කරලා පෙන්නන්නම් පොඩ්ඩක්. right. එතකොට මේක දැන් චොනන් යුසුපු ඉම්නිදා. චොනන් මම යුසුපු ඉම්නිදා. මම යුසුපු වෙමි. වන්මින් ඉම්නිදා. වම්මින් ඉම්නිදා. මේ වම්මින් ඉම්නිදා වම්මින් වෙමි. එතකොට කා කියලා එක්කෙනෙක් ඉන්නවා ඕන නාරසරම් ඉම්නිකා කියලා අහනවා. කුමන රටක මිනිස්සෙක්ද ඕන නාරසරම් ඉම්නිකා චොනන් ලාවුස් සරම් ඉම්නිදා. මම ලාවුස් ජාතිකයෙක් වෙමි. මම ලාවුස් ජාතිකයෙක් වෙමි. right. මේකේ තියෙන ඔයාලට තියෙන අභ්‍යාසය තමයි. හරි. පුගි කියන්නේ මොකක්ද? පුගි කියන්නේ උදාහරණය. පුගි කියන්නේ උදාහරණය. ඒතර වා කියන්නේ සහ සමග. right වාගුවා කියලා තියෙනවා ව්‍යාකරණයක් වාගුවා. හරිද වාගුවා. මේක නාම පදයක් අල්ලකුරින් ඉවර වෙනවා නම් ඊට සොරකින් ඉවර වෙනවා නම් යෙදෙන අවස්ථාව වෙනස් වෙනවා. මෙන්න මේ වා කියන ග්‍රැමර් එක. right මෙතන තියෙන්නේ. හරි ඕවා යනකොට ඕවත් ඉගෙනගෙන යන්න ඕන ඉස්සරහට යනකොට ඒ අවස්ථාව ආපුවාම මම නෝට් එකක් දෙන්නම් ලියා ගන්න. right right. පුගිවා කච්චි පුගිවා කතිස්සගු චගිසොගෙරල් හේපුසියෝ චගිසොගෙරල් හේපුසියෝ චගිසොගෙරල් හේපුසියෝ. එතකොට මේ හේපුසියෝ කියන එක හැදිලා තියෙන්නේ හේ පුදා සහ අසයෝ එකතු වෙලා. හේ පුදා අසයෝ. එතකොට හේපුසියෝ. එතකොට කරලා බලන්න කියලා කියන්නේ මේකේ පුගිවා කචිස්සගෝ චගිසොගෙරල් හේපුසියෝ. උදාහරණය එක්ක ලියලා තමා ගැන හැඳින්වීමක් කරන්න. හැඳින්වීමක් කරලා බලන්න. හරි උදාහරණය වගේ ලියලා තමා ගැන හැඳින්වීමක් කරලා බලන්න කියන එක තමයි මේකේ තේරුම. right ඉරම් කියනවා ආගුන් කුක්ජොක් කියන්නේ කුක්ජොක් කියන්නේ මොකද්ද? රට කුක්ජොක් තොන්තිමෝරු අන්නහසයෝ ආගුනිමිදා තොන්තිමෝරු සරමිමිදා තොන්තිමෝරු සරමිමිදා. right ඊළඟට මේ තියෙන ඔයාලට අභ්‍යාස හැටියට කරන්න තියෙන දේ. හරිද? අභ්‍යාස හැටියට කරන්න තියෙන දේ. ඔයාලා මොකක් හරි නමක් දාගන්න. ඒකෙත් අන්නහසයෝ තුවානිමිදා කියලා තමු. මියන්මාර් සරමිමිදා තුවානිමිදා මියන්මාර් සරමිමිදා. හරි ඒ විදිහට ඔයාලා යෙදෙද්දී මේ අභ්‍යාසය කරන්න. හරි. ඊළඟ ටික. දෙවෙනි ප්‍රශ්නේ. පුගිවා කච්චි තේවා හේපුසියෝ. පුගිවා කච්චි තේවා හේපුසියෝ. හරි? එතකොට පුගිවා කච්චි තේවා හේපුසියෝ. තේවා හේ කියන්නේ මොකක්ද? තේවා කියන්නේ සංවාද කරනවා. හරිද? සංවාද කරනකොට තමයි තේවා හේ කියන්නේ. තේවා හදා කියන එක තමයි මේ වචනේ මේ ක්‍රියාපදය දැන් තේවා හදා. තේවා හදා. එතකොට ඊයාගේ හදා. හරි මල් හදා. ඔයාලට කියන උදාහරණ මේ තේවා හදා කියන එක සමාන වචන. ඒවත් අපි ඉස්සරහදී ඔයාලට දෙනවා ඔයාලට සටහන් කරගන්න. එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ පුගිවා කච්චි තේවා හේ පුසයෝ. හරි උදාහරණය සමග සංවාද කරලා බලන්න. හරි. මේක තමයි පුගි. මේ කියන්නේ උදාහරණය. ඕන නාරා සරමිම්නිකා කියලා අහනවා. පිලිපින් සරමිම්නිකා. පිලිපින් ජාතිකේ. පිලිපින් ජාතිකේ. හරි. එතකොට මේ ටිකටත් ඔයාලා මේ විදිහට හදාගන්න. හරි ඕන නාරා සරමිම්නිකා. තේගු සරමිම්නිකා. ඕන නාරා සරමිම්නිකා. මියන්මා සරමිම්නිකා. ඕන නාරා සරමිම්නිකා. කාම්බෝජ සරමිම්නිකා. ඕන නාරා සරමිම්නිකා. බංග්ලාදේශි සරමිම්නිකා. තේරුණාද? පැහැදිලි නේද? right හරි ලේසි. right අපි යන් ඉස්සරහට. right මෙන්න සංවාද. මෙන්න සංවාද. හරිද? මේකේ සංවාදය අපි පළවෙනි පොතේ පළවෙනි පාඩමේ සංවාද දෙකක් තියෙනවා. හරිද? මේ සංවාද දෙකම එකටම ඔයාලට ලිස්නින් ප්‍රැක්ටිස් කරන්න වෙනවා. ඉල්ගි සහ තද්ගි කොටස් දෙකක් තියෙනවා. ඒතකොට ඉල්ගි ප්‍රශ්න 20යි තද්ගි ප්‍රශ්න 20යි තියෙන්නේ. ඒතකොට තද්ගි කොටස යට තමයි මෙන්න මේ ලිස්නින් ප්‍රශ්න ටික තියෙන්නේ. ලිස්නින් මේ ඩයලොග්ස් ටික තියෙන්නේ. මේ විවාද දෙක. හරිද? මේ ඩිබේට් එක තමයි මේ ඔයාලට අහන්න තියෙන්නේ. රයිට්? අහලා තේරෙනවද කියලා බලන්න. මම මේක ලිස්නින් එක මම ඔයාලට අහන්න දෙනවා දැන්. රයිට්.
මේක බලන්න බලන්න ඔයාලට ඇහෙනවා කියලා. 네팔 사람입니다. 안녕하세요. 저는 ඔන්න ඔයාලා තියෙන දෙවෙනි එක. 태국 사람입니다. 안녕하세요. 저는 칼로입니다. 필리핀 사람입니다. 칼로 씨는 학생입니까? 아니요. 저는 근로자입니다. නැවත අහන්න. 안녕하세요. 아궁입니다. 동티모르 사람입니다. 안녕하세요. 마두입니다. 어느 나라 사람입니까? 네팔 사람입니다. 안녕하세요. 저는 니차난입니다. 태국 사람입니다. 안녕하세요. 저는 칼로입니다. 필리핀 사람입니다. 칼로 씨는 학생입니까? 아니요. 저는 근로자입니다. 자기 소개. දැන් මේක මේ දෙක මේ පාඩමේ තියෙන සංවාද දෙකම මම එකට පෙන්නුවේ. මේ සංවාද දෙකම ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. එතකොට මට කියන්න බෑ කාට හරි කියන්න පුළුවන්ද මේක මේක කියවන්න පුළුවන්ද කියලා කියන්න බෑ මට කවුරු හරි කියන්න බෑ. කවුද කියන්නේ? මං කියන්න. හරි කියන්න බෑ. 안녕하세요. 아군입니다. tontimor 사람입니다. 안녕하세요. 마두입니다. 어느 나라 사람입니까? 네팔 사람입니다. right. ඊළඟ එක. 안녕하세요. 아궁입니다. අනාගන්න ආයෙත්. 동티모르 사람입니다. 안녕하세요. 마두입니다. 어느 나라 사람입니까? 네팔 사람입니다. හරි. මේ කියන්නේ මොකද්ද? අන්‍යහාසයෝ ආගුන්නිම්මිද. ආයුබෝවන් ආගුන් වෙමි. ආයුබෝවන් ආගුන් වෙමි. තොන්තිමූරු සරාමිම්නිද. තොන්තිමූරු සරාමිම්නිද. නැගෙනහිර තිමෝර ජාතිකයෙක් වෙමි. නැගෙනහිර තිමෝර ජාතිකයෙක් වෙමි. ඊට පස්සේ මදු කියනවා අන්‍යහාසයෝ මදු වෙමිද. ආයුබෝවන් මදු වෙමි. ඊට පස්සේ ආගුන් කියනවා ඕන නාරසරාමිම්නික. කුමන රටක කෙනෙක්ද කුමන රට කෙනෙක්ද ඊට මදු කියනවා නේපාල් සරාමිම්මිත. හරි. ඔන්න ඒක පැහැදිලි කරනවා. ඔන්න ඊළඟ එක. 안녕하세요. 저는 니차란입니다. 태국 사람입니다. 안녕하세요. 저는 칼로입니다. 필리핀 사람입니다. 칼로 씨는 학생입니까? 아니요. 저는 근로자입니다. right. අපි ඒක පැහැදිලි කරගමු. හරි. අන්න මෙතන ඉන්නවා මේ ඩයලොග් එකට නිච්චානන් කියලා කෙනෙක් සහ කල්ලෝ කියලා කෙනෙක්. නිච්චානන් සහ කල්ලෝ කියලා කෙනෙක්. නිච්චානන් අහනවා අන්‍යහාසයෝ චොනන් නිච්චානෙම්මිදා කියලා කියනවා. හරිද? ආයුබෝවන් මම නිච්චා වෙමි. තේකු සරමිම්මිදා. තායිලන්ත ජාතිකයෙක්. හරි? කල්ලෝ කියනවා අන්‍යහාසයෝ චොනන් කල්ලෝ එම්මිදා. මම කල්ලෝ වෙමි. පිලිපින් සරමිම්මිදා. පිලිපීන ජාතිකයෙක් වෙමි. හරි දැන් නිච්චාන. කල්ලෝ සීනන් හක්සින්ඉම්නික කියලා අහන ප්‍රශ්නයක්. කල්ලෝ සීනන්. එතකොට මේ සී කියන්නේ මොකද්ද? මේ සී කියන්නේ මහත්මයා කියන්නේ. හරිද? මහත්මයා මහත්මිය කියන්නේ කොරියන් භාෂාවේ යොදන එකක් තමයි මේ සී කියලා වචනය. එතකොට කල්ලෝ සී කල්ලෝ මහත්මයා හක්සින්ඉම්නික කියලා අහනවා. හරිද? එතකොට ආන්නේ වා ශිෂ්‍යයෙක්ද?
කාල්ලෝ මහත්මයා ශිෂ්‍යයෙක්ද? ඊට කාල්ලෝ කියනවා අනියෝ චොනන් ක්ලෝජයිමිද. නැහැ මම කවුද? මම වැඩ කරන සේවකයෙක්. මම වැඩ කරන සේවකයෙක්. ඔන්න ඔය ටික තමයි. ඔන්න ඔය ටික අහලා ඔය ටික තේරුම් ගන්න ඕන. අපිට දැන් විභාගයේ DPS topic exam එකේදී මේ වගේ සංවාද මේ වගේ සංවාද දෙනවා. සංවාද ඇසුරින් ප්‍රශ්න දෙකක් දෙනවා. හරිද? ඒක අපි අහලා අහන එක අනුව තමයි මේ ප්‍රශ්න ඒගොල්ලෝ දෙන්නේ. අපි ඒක ප්‍රශ්න උත්තර හතරක් දෙනවා. උත්තරෙන් හරි නිවැරදි ප්‍රශ්නෙට උත්තරේට අපි සිලෙක්ට් කරන්න තියෙනවා. right? එතකොට මේ තෙත්ගේ ප්‍රශ්නේ වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. right? ඒක පොඩ්ඩක් ඉගෙන ගන්න. ඉස්සරහටත් තියෙනවා මේ වගේ ඒව ගොඩක් තියෙනවා වලට. ඒ ටික අපි හිමීට අල්ලගමු. 저는 근로자입니다. හරි. දැන් ඒක අපි අයින් කරමු. එතකොට අපි ආයෙ එනවා. අපි ආයෙ පාඩමට එනවා. හරි. මේකේ ඊළඟ කොටස. මේකේ ඊළඟ කොටස. වෙනවා රයිට්. මෙන්න මෙතන යා PT රයිට්. මේ සංවාදයෙන් පස්සේ තේතප්පේ පායෝ කියලා කියන්නේ පිළිතුරු සපයන. තේතප්පදා කියන්නේ පිළිතුරු සපයනවට රයිට්. මේකේ මොකද්ද මේ කියන්නේ? ආගුණන් ඕන නාරාසාරාමිනිකා ආගුන් කියලා කෙනෙක්. ආගුණන් ඕන නාරාසාරාමිනිකා. ආගුන් මොන රටේ කෙනෙක්ද? ආගුන් මොන රටේ කෙනෙක්ද? right ඒ පළවෙනි එක. දෙවෙනි එක මදුනන් ඕන නාරාසාරාමිනිකා. මදු කුමන රටක ජාතිකයෙක්ද? මොන රටේ කෙනෙක්ද කියලා තමයි මේ ප්‍රශ්න දෙකෙන් අහන්නේ. right ඒක තේරුණාද? හරි. එතකොට මෙතන අන්සහනන් ව්‍යාකරණය අන්සහනන් මේ නිපාතේ යොදන හැටි බලාගන්න. ඊළඟට අපි ව්‍යාකරණ කොටසේදී ඒක පැහැදිලි කිරීමක් කරනවා. අන්සහනන් හරි. මේ නාමපදයක් සමග තමයි නාමපදයේ අගාකුර යාමපදයේ අගාකුර හල්ලකුරක් නම් හරි ආගුන් මේක හල්ලකුරක් නම් නිපාතේ දෙනවා. නාමපදයේ අගාකුර සොරයකින් ඉවර වෙනවා නම් නන් යොදනවා. right ඒක නිකන් දැනට මතක තියාගන්න. ඉස්සරහදී ඉදිරි පාඩමේදී අපි ඒවා නෝට් එකක් එකට දෙනවා අර ලියාගන්න. තේරුණාද ඒක? right. අපි මෙතනින් එහාට යනවා. right. මේකෙන් මොකද්ද මේ කියන්නේ? චෙසිතෙන් පියොන්හනල් හර්යොන් හයෝ තේවාහේ පුසියෝ. චෙසිතෙන් පියොන්හනල් හර්යොන් හයෝ තේවාහේ පුසියෝ. හරිද? ඒ කියන්නේ මොකද්ද? චේසිතෙන් කියන්නේ යෝජනා වුණු නැත්නම් ලබා දී ඇති. චේසිතෙන් පියෝහනල් කියන්නේ මොකද්ද? ප්‍රකාශන. පියෝහනල් හර්යොන් හදා කියන්නේ මොකද්ද? සංවාද කරනවා, භාවිතා කරනවා. හරි හර්යොන් හදා භාවිතා කරලා තේවා හේපුසියෝ සංවාද කරන්න. භාවිතා කරලා සංවාද කරන්න. right? යෝජනා වී ඇති දී ඇති ප්‍රකාශන භාවිතා කරලා සංවාද කරන්න කියන තමයි මේ මෙතෙන්දි මේ කියන්නේ. මේ ප්‍රශ්නේ මේ කොරියන් භාෂාවෙන් මේ ලියලා තියෙන්නේ. තේරුණාද? right. එතකොට ගානා කියලා චරිත දෙකක් ඉන්නවා. ගානා right? ගානා නුගු ඉම්නිකා කියලා ප්‍රශ්නයක් අහනවා. right? හුයොන් ඉම්නිකා හුයොන් කියලා කියන්නේ. එයාලගේ නම මේ හුයොන් ඉම්නිකා.
ඕනනාර සරම් ඉන්නිකා කොමන රටේ කෙනෙක්ද? වියට්නාම් සරම් ඉන්නිකා. හරි? වියට්නාම් ජාතිකයෙක්. right? හරි සරලයි. එතනින් යා. right ඊළඟ page එක OV right OV OV කියන්නේ වචන මාලාව. වචන මාලාව. right චිගොප්මියොන් කියන්නේ මොකද්ද? චිගොප්මියොන් කියන්නේ රැකියා. හරි? චිගොප්මියොන් කියන්නේ මොනවද? රැකියා. රැකියාවේ නම්. චිගොප් කියන්නේ රැකියාව, මියොන් කියන්නේ නම්. රැකියාවේ නම්. right පළවෙනි එක්කෙනා අක්සෙන්. කවුද අක්සෙන් කියන්නේ? ශිෂ්‍යයා. right ඒවා නෝට් එකකට ලියා ගන්න පොඩියට සූර්යයට පැන්සලකින් හරි පෑනකින් හරි ලියා ගන්න පොතේ. right සොන්සින්නිම් ගුරුතුමා. හේසවෝන් කාර්යාල සේවකයා. ක්ලෝජා කොලජා කියන්නේ කවුද? සේවකයා. සේවකයා. කෙන්චල්ගුවන් කෙන්චල්ගුවන් කියන්නේ පොලිස් නිලධාරියා. සෝබංගුවන් සෝබංගුවන් ගිනි නිවන බටයා. හරි මේවා ඉක්මනට ලියා ගන්න. මේක පාඩම් කරන්න තියෙනවා වලට. කොම්මුවන් කොම්මුවන් කියන්නේ රජයේ නිලධාරියා. රජයේ නිලධාරියා. චොම්මුවන් චොම්මුවන් කියන්නේ සාප්පු සහායකයා. සාප්පු සහායකයා. සාප්පු සහායකයා තමයි චොම්මුවන් කියලා කියන්නේ. හරි. ඊසා ඊසානිම් කියන්නේ ડોක්ටර් වෛද්‍යවරයා. කනෝසා කනෝසා කියලා කොහෙද තිබ්බ කවුද? කනෝසා කියන්නේ හෙදියට. නර්ස් කියලා කියන්නේ හෙදිය. right යුරිසා යුරිසා කියන්නේ සූප් වේදියා. යුරිසා සූප් වේදියා. ඊට පස්සේ උන්ජොන් කිසා. කවුද මේ උන්ජොන් කිසා කියන්නේ? රියදුරා. රියදුරු මහත්මයා. උන්ජොන් කිසා. කිසන් නිම් කියලා තමයි කියන්නේ රියදුරු මහත්තයා. උන්ජොන් කියන්නේ රිය පදවනවට. රිය පදවන රියදුරු මහත්මයා. උන්ජොන් කිසා ඩ්‍රයිවර්. කිසුල්චා කියන්නේ කවුද? කිසුල්චා. කිසුල්චා කියන්නේ කාර්මික ශිල්පියා. කාර්මික ශිල්පියා. right. එතකොට මොක්සු කියන්නේ කවුද? මොක්සු මොක්සු වඩුව. කියනවා වඩු කාර්මිකයාට. වඩු කාර්මිකයා. නොම්බු නොම්බු කියන්නේ ගෝවියා. right. යෝබු කියන්නේ දීවරයා. right. ඒවා ඔක්කොම ලියා ගන්න ඇති කියලා මම හිතනවා. මේ ටික ලියා ගන්න පොඩි ෂෝට් නෝට් එකක් පොඩියට දාගන්න. මේවා ඕන වෙන ප්‍රශ්නවලදී මේ රූපේ පෙන්නලා මේ මොකක්ද කියලා අහනවා. හරි. ඒ ක්‍රිමල් පුගු තුන්ගොන යේගි හසයෝ කියලා ප්‍රශ්න අහනවා. right. ඒවට උත්තර දෙන්න වෙනවා. හරි. එතකොට සි කියන මේකේ වටිනා වචන මේ ටික. සි කියන්නේ මම ඉස්සෙල්ලා කතා කරා මිස්ටර් ඇන්ඩ් මිසිස් කියන්නේ මහත්මිය සහ මහත්මයා. මහත්මයා සහ මහත්මිය. චෝ කියන්නේ මම. චෝ කියන්නේ කවුද? මම. මට කියලාත් කියනවා. චෝ මම සහ මට. අනියෝ කියන්නේ මොකද්ද? නැහැ කියන එක. නැතේ යන අර්ථය. නේ කියලා කිව්වා. ඔව්. yes. ඔව්. හරි. right. ඒ ටිකත් ලියා ගන්න. මම පැහැදිලි කරන ටික ඔයාලා ලියාගෙන යන්න. ටිකටම හරි. එන්න මෙතන තියෙන මොකද්ද? කුවන්ගේ ඉන්න කොග්ගිරි යොංගෙල් හසයෝ. කුවන්ගේ ඉන්න කොග්ගිරි යොංගෙල් හසයෝ. කුවන්ගේ ඉන්න කොග්ගිරි යොංගෙල් හසයෝ. ඒ කියන්නේ මොකද්ද? සම්බන්ධතාවයක් ඇති දේවල් යා කරන්න. මොකක් හරි දැන් අපි යා කිරීම කරන්නේ පොඩි කාලේදී අර ප්‍රශ්නවලදී සම්බන්ධතාවයක් ඇති දේවල් යා කරන්න කියන එක තමයි මේ කියන්නේ. තේරුණාද? right.
promote. හරි ඒක ඔයාලට ගෙදර වැඩක් හැටියටම දෙනවා. මම එකක් කරලා පෙන්නන්නම්. එකම එකක් මම කරලා පෙන්නනවා ඔයාලට උදාහරණයක් ඇරෙත් කුගි එකක් හැටියට. right. මෙන්න බලා ගන්න. යොම්ගල් හසයෝ කියලා කියන්නේ යා කරන්න. හරි. එතකොට කවුද කිසුල්චා? ඒසවොන් මොක්සු යෝබු යෝබ් කියන්නේ කවුද? යෝබු කියන්නේ දීවරයා. right. යෝබු දීවරයා. මෙන්න මේ වගේ ඉරක් අඳින්න. හරි. ඊටු ටික ඔයාලා අභ්‍යාස හැටියට ගෙදෙද්දි කරන්න ඕනේ. හරි. අපි යනවා මෙතනින් ඉස්සරහට. right. ඊළඟ පාඩමට හරි. ඔන්න අන් සහ නන් ව්‍යාකරණය. අන් සහ නන් ව්‍යාකරණය. අන් සහ නන් ව්‍යාකරණය යෙදෙන විදිය. right. මේ අන් කියන්නේ මේ හල් අකුරු. මේ පච්චිම් කියලා දෙන්නේ නැහැ. මේ පච්චිම් කියලා වෙනම පාඩමක් තියෙනවා හල් කිරීම. හල් කිරීම කියලා පාඩමක් තියෙනවා වෙනම. ඒ හල් කිරීම එක තමයි මේ අන් සහ නන් නිපාතේ යෙදෙන්නේ. එතකොට මේ අන් සහ නන් නිපාතේ මොන යෙදෙන්නේ නාමපදයක් සමග. නාමපදේ ඉවර වෙන අකුර. නාමපදේ ඉවර වෙන අකුර පච්චිම් එක ගන්න. හල් කිරීමක් නම් ඒකට දාන්නේ අන් කියන නිපාතේ. හරි? අන් කියන නිපාතේ. එතකොට නාමපදේ අන්තිම ඉවර වෙන අකුර සොරයක් නම් ඒකට දාන්නේ නන් කියලා. තේරුණාද? දැන් මේක මේ බලන්න මේ උදාහරණ දෙක මේ නාමපදයේ අන්තිම ඉවර වෙන අක්ෂරය හල් කිරීමකින් නම් මේ උකන් උකම් කියලා කියන්නේ උකම් කියන එක අල් කිරීමක්. එතකොට මේකට ඉදලා තියෙන නිපාතය අන් කියන එක. right. මෙතන තියෙන ඡායා කියන එක එතකොට ස්වරයකින් ඉවර වෙනවා. ඡායා කියන එක ස්වරයකින් ඉවර වෙන මේ නාමපදයේ ස්වරයකින් ඉවර වෙනවා නම් එතන නන් එතකොට හල් කිරීමකින් ඉවර වෙනවා නම් මෙතන යොදන්නේ අන් කියන එක. right. මට හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා මේ අන් සහ නන් නිපාතයේ යොදන ආකාරය. එතකොට ආයත් සරලව කිව්වොත් හල් කිරීමක් නාමපදයේ ඉවර වෙන අකුර හල් කිරීමක් නම් ඒකට අපි යොදන නිපාතය අන්. right. නාමපදයේ අග අකුර ස්වරයකින් ඉවර වෙනවා නම් ඒකට යොදන නිපාතය නන්. right. හොඳට මතක තියාගන්න. right. මෙන්න මෙතන උදාහරණයක් ගත්තොත් තුවානන් මොක්සු එම්නිදා. තුවානන් මොක්සු එම්නිදා. එතකොට තුවාන් කියන එකේ මේ තුවාන් කියන නාමපදයේ මේ නමේ අන්තිම ඉවර වෙන්නේ අල් නයන් කියලා පේනවද ඔයාලට? අන්තිම ඉවර වෙන්නේ අල් නයන්. එතකොට එතෙන් යොදන්නේ මොකද්ද? අන් කියන නිපාතේ. අන් කියන නිපාතේ. තුවාන් අන් මොක්සු එම්නිදා. තුවානන් මොක්සු එම්නිදා. ඉතින් මම චුට්ටක් මේක මෙයා කරලා පෙන්නන්නම්. හරි. තේරෙනව නේද? චීසු සී. එයි මේ සී කියලා යොදන්නේ. සී කියන්නේ මහත්මයා නැත්තම් මහත්මිය. කියන තමයි මේක යොදන්නේ. චින්සු සී නන් හේස වොන්නිම්බිද. එතකොට චින්සු කියන්නේ සූ කිව්වොත් ඉවර වෙන්නේ කොහෙන්ද? සොරයකින්. සොරයකින් ඉවර වෙනවා නම් මොකද්ද අපි යොදන්නේ? නන් කියන එක. right. චීසු සී නන් හේස වොන්නිම්බිද. හරි. චහරා. මේ චහරා කියන නම. චහරා සීනන් පාකිස්තාන් සරාමින්නිදා. චහරා සීනන් පාකිස්තානින්නිදා. එතකොට චහරා කියන ඒ වචනේත් අන්තිම ඉවර වෙන්නේ මොකෙන්ද? සොරයකින්. නේ? හල් කිරීමකින් නෙමෙයි ඉවර වෙන්නේ. හල් කිරීමකින් අන් යොදනවා. සොරයකින් ඉවර වෙනවා නම් නන් කියන නිපාත පදේ යොදනවා. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. හරිද? එතකොට මෙන්න උදාහරණ ටික. මෙන්න ඔයාලට තියෙන අභ්‍යාස ටික. හරි. මන්නන් ගෝසල් හසය. මන්නන් ගෝසල් කියන්නේ ගැළපෙන දෙයට බෝලයක් අඳින්නලු. මේ වගේ රවුම් කරන්න කියලා තමයි කියන්නේ. හරිද? ගැළපෙන එකට මේ වගේ රවුම් කරන්න. එතකොට අපි කොහොමද කරන්නේ? මම දෙකක් කරලා පෙන්නන්නම් ඔයාලට. හරි. එතකොට රීරි කියනකොට මොකද්ද දාන නිපාතේ? රීරි කියොත් සොරයකින් ඉවර වෙන්නේ හල් කිරීමකින් ඉවර වෙන්නේ. සොරයකින් ඉවර වෙනවා නම් මම කිව්වා නන් යොදනවා කියලා. හරි. නන්. හරි මේක අඳින්න අමාරුයි. right. නන්.
right. එතකොට මේකේ උත්තරේ මොකක්ද දෙන්නේ? නන් කියන එක. හරි. එතකොට අනිත් එක මොකද්ද? නිච්චානන්. නිච්චානන් කිව්වොත් මොකද්ද? නිච්චානන් කිව්වොත් මේක ඉවර වෙන්නේ සොරේකින්ද හල්ලකුරකින්. නිච්චානන් හල්ලකුරකින් ඉවර වෙනවා. හල්ලකුරකින් ඉවර වෙනවා අපි මොකද යොදන්නේ? අන් කියන නිපාතේ නේද? අන් කියන එක තමයි නේද? අන් කියන නිපාතේ තමයි දාන්නේ. හරි සරලයි. හැබැයි හරියට මතක තියාගන්න. එතකොට අපි යොදන්නේ මොකද්ද? නන් කියන එක. right. මෙන්න මේක. හරි. එතකොට අනිත් අභ්‍යාස ටික ඔයාලා ගෙදෙද්දි කරන්න ඕනේ. අනිත් අභ්‍යාස ටික ඔයාලා ගෙදෙද්දි කරන්න ඕනේ. හරි. අපි මේක අයින් කරමු. හරි. එතකොට මෙතන යට හරි. පේනවනේ? හරි. එතකොට දෙවෙනි එක. ඒ පළවෙනි අභ්‍යාසය වලදී මේ දෙවෙනි අභ්‍යාසය සූට් කරලා right. මේක මකන්න වෙනවා අපිට. right. මේක ඉරේස් කරලා ගමු. හරි. එතකොට දෙවෙනි ප්‍රශ්නේ පුගිවා කච්චි මල්හේ පුසියෝ. පුගිවා කච්චි මල්හේ පුසියෝ. මේ තමයි ප්‍රශ්නේ. මෙතින් පුගිවා කත්ති මල්හේ පුසියෝ. කියන්නේ උදාහරණයක් එක්ක කතා කරලා බලන්න. හරි? උදාහරණය අනුව කතා කරන්න. හරි? ක්ලෝජා. කල්ලෝනන් ක්ලෝජායිම්නිදා. කල්ලෝනන් ක්ලෝජායිම්නිදා. කල්ලෝනන් ක්ලෝජායිම්නිදා. right. එතකොට කල්ලෝ කියන්නේ කම්කරුවෙක් කිය. කල්ලෝ කම්කරුවෙක් කිය. බල්ලෝ නෙමෙයි කල්ලෝ right. බල්ලෝ කියලා කියවෙයි මෙතන right. කල්ලෝනන් කොල්ලොචයිම්නිදා. හරි. කල්ලෝ කිව්වම මේ නන් නිපාතේ දාන්න පුළුවන් කියලා ඔයාලට මේ අභ්‍යාසය දෙන්නේ right. මේක බලන්න ඕනේ කල්ලෝ කියන වචනේ ඉවර වෙන්නේ අගාකුර හල්ලාකුරෙන්ද ස්වරකින්ද කියලා right. හල්ලාකුරෙන් ඉවර වෙනවා නම් අන් දානවා ස්වරකින් ඉවර වෙනවා නන් යොදනවා right. ඉරම් කල්ලෝ කලෝජා හරි. මේක තියෙනවා ඔයාලට අභ්‍යාසයක් හැටියට කරන්න. හරි. ඊළඟ අභ්‍යාසය තමයි ඔයාලට මේක තියෙන්නේ. හරි. අපි යන්න ඊළඟ පාඩමට. right. ඊළඟ page එක. right. අපේ සංවාදේ. හරි. මේක තමයි සංවාදේ. අපි කතා කරන්නේ මේක. නිච්චානන්. right. ආයෙත් කතා කරමු. නිච්චානන් කියලා කෙනෙක් කියන්නේ නිච්චානන් කියනවා අන්‍යවාසයෝ ඉක්මනට කරගෙන යන් තේවායි කොටසේ අන්‍යවාසයෝ චොනන් නිච්චායිමිදා තේගෝ සරමිමිදා මම නිච්චා වෙමි තායිලන්ත ජාතිකයෙක් right. ඊට පස්සේ කල්ලෝ කියලා කෙනෙක් කියනවා අන්‍යවාසයෝ චොනන් කල්ලෝ ඉමිදා පිලිපින් සරමිදා මම පිලිපින් ජාතිකයෙක්. ඊට පස්සේ කල්ලෝ සීනන් හක්සෙමිනිකා කියලා අහනවා ඔබ ශිෂ්‍යයෙක්ද කියලා අහනවා අනියෝ චොනන් ක්ලෝජයිම්මිදා කියලා කියනවා. චොනන් ක්ලෝජයිම්මිදා මම සේවකයෙක්. මම කවුද? ක්ලෝජා කියන්නේ කවුද? සේවකයෙක්. මම සේවකයෙක් කියලා කියනවා. right. එතකොට එතන පල්ලේ තියෙනවා මෙන්න මේ වගේ. තේවාහේ පායෝ. පිළිතුරු සපයන්න. තේවා හදා කියන්නේ පිළිතුරු සපයනවා. තේවාහේ පායෝ. පිළිතුරු සපයන්න. මොකක්ද ඒ කියන්නේ? right. නිච්චනන් ඕනනාර සරමිනිකා. නිච්චනන් ඕනනාර සරමිනිකා. නිච්චා කියන්නේ කුමන රටක කෙනෙක්ද? කල්ලෝනන් හක්සෙන් නිම්නිකා. කල්ලෝ කියන්නේ ශිෂ්‍යයෙක්ද කියලා අහන්නේ. right. ඒක හරි සරලයි. ඒ වගේ ප්‍රශ්නයක් එතනදී අහන්නේ. හරි. එතකොට
හරි. මොකද්ද මේ? මොකද්ද මේ? එතකොට මේ අහන ප්‍රශ්නේ බලන්න මේ අහන ප්‍රශ්නේ හරියට කියන්න පේපර් වලත් එහෙමයි. අහන ප්‍රශ්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගන්න. අර මේ දේවල්ම තමයි මේ වචනම තමයි මේ ප්‍රශ්න වලත් එන්නේ. ඒ නිසා මේක හරියට මේ ඉගෙන ගන්න. මේ ටික ලියා ගන්න, නෝට් එකක් දාගන්න, ඒ වගේ පාඩම් කරන්න, මේ වගේ ප්‍රශ්න අහන වෙනම ප්‍රශ්න අහන විදි තියෙන ප්‍රශ්න අහන විදි ටික වෙනම කොලයක ලියා ගන්න. ප්‍රශ්න ප්‍රශ්න විදි අහන ආකාර 10කට විතර වගේ. හරි 10කට විතර වගේ අහනවා. එතකොට මේ ප්‍රශ්න අහන විදිවල දැනගන්න. එතකොට චෙසිතෙන් කියන්නේ මොකක්ද? චෙසිතෙන් කියන්නේ මොකක්ද? යෝජනා වෙලා තියෙන. යෝජනා වුණු. යෝජනා වුණු. හරි? එතකොට ප්‍රයෝහන යෝජනා වුණු ප්‍රයෝහන ප්‍රකාශන හරයුන් හයෝ හරයුන් හයෝ ඒවා හෙපුසයෝ හරයුන් හයෝ කියන්නේ භාවිතා කරලා සංවාද කරන්න. භාවිතා කරලා සංවාද කරන්න. චේසිතෙන් කියන්නේ යෝජනා වුණු ප්‍රයෝහනල් කියන්නේ ප්‍රකාශන හරයුන් හරයුන් හයෝ කියන්නේ භාවිතා කරලා තේවා හෙපුසයෝ කියන්නේ සංවාද කරන්න කියලා කියන්නේ සංවාද කරන්න. හරි. අපි බලමු මේක කරලා තියෙන්නේ කොහොමද කියලා. right. රිරි කියලා කෙනෙක් ඉන්නවා චුංගුක් කෙනෙක්. හරිද? රිලි කියලා කෙනෙක් ඉන්නවා චුංගුක්. එතකොට හේසවුන් නෙමෙයිලු හක්සෙන් කියලා කියන්නේ. හේසවුන් නෙමෙයි යා. එතකොට හක්සෙන් කෙනෙක්. එතකොට ඒක අපිට මේ වාක්‍ය හදන්න කියනවා. රිරිසින චුංගුසරමින්නිකා රිරි මහත්මිය චීන ජාතිකයෙක්ද? නේ චොනන් චුංගුසරමින්. ඔව් මම චීන ජාතිකයෙක් වෙනවා. ඊට පස්සේ කා කියලා කෙනෙක් අහනවා රිරිසිනන් හේසවුන්නිම්නිකා ප්‍රශ්නයක් අහනවා. රිරි මහත්මිය සේවකයෙක්ද? ඊට පස්සේ නා කියනවා අනියෝ නැත යන අර්ථය. right අනියෝ චොනන් හේසවුන් චොනන් හක්සෙන් ඉම්මිතා. හරි? අනියෝ චොනන් හක්සෙන් ඉම්මිතා. නෑ මම ශිෂ්‍යයෙක් වෙමි. තේරුණාද? right. අන්න ඒ වගේ තමයි මේක අර ඇත යන අර්ථය සහ නැත යන අර්ථයට මේ වාක්‍ය යොදන විදිය තමයි මේ උදාහරණයෙන් ඔයාලට පැහැදිලි කරලා තියෙන්නේ. right. ඒකත් එතකොට ඉගෙන ගන්න. මෙතන යුයුහන් ප්‍රයෝහන් යුයුහන් කියන්නේ ප්‍රයෝජනවත් ප්‍රකාශන. ප්‍රයෝහන් කියන්නේ ප්‍රකාශන. යුයුහදා කියන්නේ ප්‍රයෝජනවත් වෙනවා. ප්‍රයෝජනවත් වෙනවා. එතකොට චල් පුතක් දර්ගස්මිදා කියලා වචනයක්. හරි? චල් පුතක් දර්ගස්මිදා. මම උදව් බලාපොරොත්තු වෙනවා. මට උදව් කරන්න කියන එක තමයි සිංහල මීනින් එක. හරි? nice to meet you කියලා ඉංග්‍රීසියෙන් මෙතෙන් දාලා තියෙන්නේ. උනාට මට උදව් බලාපොරොත්තු වෙනවා. මට උදව් කරන්න කියන එක තමයි මේකේ අර්ථය වෙන්නේ. හරිද? එතකොට මේකේ ගා කියලා කෙනෙක් ඉන්නවා අන්‍යහසයෝ චෝම්පෙප්ගෙස්මිදා. චෝම්පෙප්ගෙස්මිදා කියන්නේ මොකද්ද? අන්‍යහසයෝ ආයුබෝවන් චෝම්පෙප්ගෙස්මිදා පළමු වතාවට චෝම් කියන්නේ පළමු වතාවට පෙප්ගෙස්මිදා දැක්කේ pleasure to meet you right ඔබ දැකීම මට සතුටක් පළවෙනි වතාවට දැක්කාම කියන චෝම්පෙප්ගෙස්මිදා ඔබ දැකීම සතුටක් හරි nice to meet you right අන්‍යහසයෝ ඊට පස්සේ චල් පුතක් දරගෙස්මිදා චල් පුත්තක් දරගෙස්මිදා ආයුබෝවන් මම උදව් බලාපොරොත්තු වෙනවා මට උදව් කරන්න අන්‍යහසයෝ චල් පුතක් දරගෙස්මිදා හරි මට උදව් බලාපොරොත්තු වෙනවා කියන අර්ථය තමයි ඔය චල් පුතක් දරගෙස්මිදා කියන එකේ තියෙන්නේ right ඒක ඉගෙන ගන්න චල් පුතක් දරගෙස්මිදා right එතකොට මේකේ තේරුම දල වශයෙන් ලියා ගන්න නෝට් එකක් ඇටියට මම ඔබ සමග වැඩ කිරීමට බලාපොරොත්තු වෙමි. මම ඔබ සමග වැඩ කිරීමට බලාපොරොත්තු වෙමි. ඔබගේ උපදෙස් සහ උපකාර ස්තුතිවන්තව පිළිගනිමි. හරි ඔන්න ඔය අදහස් තේරුම් දෙකම තියෙනවා. ඔය චල් පුතක් දිරිමිදා කියන එකේ හරි වටින වචනයක්. ඒක මේ කොරියන් අය හුඟක් ඉහලින් භාවිතා වන වචනයක්. චල් පුතක් දිරිස්මිදා සල්පුතක්දරගස්මිදා කිය ඒ වාක්‍ය ඒ වචනේ ගොඩක් පාවිච්චි කරනවා කොරියන් අය අතරේ. හරි එහෙනම් ඒක අහලා ලියාගෙන තියලා පාඩම් කරන්න. හරි හරි වැදගත්. right අපි යනවා එතකොට මෙතන එනකම් අපි සංවාද දෙකක් කරානේ. සංවාද දෙකක් කරා.
එතකොට වචන කරා. එතකොට ඉම්නිදා ඉම්නිකා ව්‍යාකරණය කරා. එතකොට රටවල් වල නම් කරා. මේ චගිසෝගේ තමාම හඳුන්වා දීම ගැන කතා කරා. ඒත් එක්ක අභ්‍යාස තියෙනවා ඔයාලට කරන්න. අභ්‍යාස ටික ගෙදෙද්දි කරන්න ඕනේ. රයිට්. එහෙනම් අපි යනවා ඊළඟ පේජ් එකට. ඔයාලට තියෙනවා මොන්හාවා චොම්බෝ. හරි සංස්කෘතික කොටස් ගැන අනිවාර්ය සංස්කෘතියෙන් ප්‍රශ්නයක් එනවා මේ චොම්බෝ කොටස් වලින් මොන්හා කොටස් වලින් අනිවාර්යෙන් ප්‍රශ්න හැදෙනවා. මෙන්න මේ තියෙන්නේ මොන්හාවා චොම්බෝ. මොන්හා මේ වාග්වා ක්‍රමර එක මොන්හාවා චොම්බෝ කියන්නේ සංස්කෘතිය සහ තොරතුරු කියන එක. right. එතකොට දැන් මම මේක කියවන්න ඕන අපි මේක හොඳට කියවන්න ඕන කොරියන් භාෂාව දැන් අපි හංගල් කොරියන් හෝඩි අපි ඉගෙනනවා ගිය සතියේ ගෙදරදී අභ්‍යාස කරන්න දුන්නා. ඔක දැන් පළවෙනි පාඩමේදී ඒවා යොදන්න ඕනේ. ඒ කියන්නේ මේ වකුරු වලින් කොහොමද වචන හැදිලා තියෙන්නේ කියන්න ඕනේ. දැන් අපි ප්‍රොනවුන්ස් කරන්න ඕනේ. මේවා කියවන්න ඕනේ මේ වචන. ඊට පස්සේ වචන වල තේරුම් අපි අඳුරා ගන්න ඕනේ. මේ වචන හැම එකක්ම වාක්‍ය වල යෙදෙනවා ඉදිරියේදී. ඊට පස්සේ වාක්‍ය ප්‍රශ්න වලට යොදනවා. ඒතකොට ප්‍රශ්න තේරුම් ගන්න ඕනේ. ලොකු වැඩක් තියෙනවා කරන්න. එතකොට අපි මේ මූලික අධීරතාවයන් පළවෙනි පාඩමේ මේ සංස්කෘතිය කොටස් අමාරු නෑ. සංස්කෘතිය කොටස් අමාරු නෑ. කොරියාවේ තොරතුරු ගැන කොරියාවේ සංස්කෘතිය ගැන තමයි මේ හැම එකකින්ම මේ හැම පාඩමෙම තියෙනවා මේ චොම්බ කොටසක් සංස්කෘතික කොටසක්. එතකොට ඒවෙන් අපි ඉගෙන ගන්න තියෙනවා දේවල් කොරියාවට යන්න ඉන්න කෙනෙක් හැටියට. ඒ නිසා වචනෙන් වචනේ මේ ටික අල්ලා ගන්න. රයිට්. අපි මේක ඉස්සලා කියවමු. රයිට්. ඉස්සලා කියවන්න ඕනේ. දැන් හරියටම 9:08 පටන් ගත්ත අපිට පැයක් ගියා. තව පැයක් යනකොට තව පැය භාගයක් විනාඩි 45ක් යනකොට මේ පාඩම ඉවර කරන්න පුළුවන්. රයිට්. එහෙනම් අන්තිම වෙනකන් පාඩමට සමන් දෙන්න කියලා මතක් කරනවා නැවතත්. හරි. රයිට්. එතකොට මේ කවුරු හරි කියන්න බෑ මේ පළවෙනි මේ මාතෘකාව මොකක්ද කියලා. මාතෘකාව කියවන්න බෑ තේරුම ඕනේ. මාතෘකාව මොකක්ද? හංගුකයි කියවන්න පුළුවන්ද කියලා ඉන්සයේ බලන්න. මොකද කියන්න බෑ. හංගුකයි ඉන්සා යේචොල් හරියටම හරි. හංගුක්යි ඉන්සා යේචොල්. හංගුක්යි ඉන්සා යේචොල්. හංගුක් කියන්නේ මොකක්ද? කොරියාවට. එතකොට අයි කියලා තියෙන නේද? අයි කියලා එකක්. මෙන්න මේ අයි කියන්නේ මොකක්ද? අයි කියන්නේ මොකද්ද? මේ අයි කියන්නේ මේ අයිතියක් හංගවන්න තියෙනවා. අයි කියලා දාන්නේ අයිතියක් හඳවන්න. ඒ කියන්නේ කොරියාවේ කියන්නේ. හරිද? මගේ කියලා වගේ කොරියාවේ කොරියාවේ ඉන්සා යේචොල්. හරි? ඉන්සා යේචොල්. කොරියාවේ right. කොරියාවේ හංගුක්යි ඉන්සයේචොල් කොරියාවේ ආචාර විදි right. එතකොට මේක අපි දැන් කියවමු. මේක තියෙන කියවන්න. මේ පේනවද මේ ටික? මම තව ටික zoom කරන්නද පේනවද මේ ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙන්නේ? හරි මේ රූප වලින් පෙන්වන්නේ මේ ආචාර කරන විදි කොරියාවේ. හරි? මේ ආචාර කරන විදි. right මේක චුට්ටක් කියව ගන්න බලන්න. right ඊළඟට අපි එකට කියවමු. පොඩ්ඩක් කියව ගන්න බලන්න.
හරිද? බලාගත්තද? හරි. ඔන්න මම විස්තර කරනවා. හරි. මේක කියවමු බලන්න. කවුරු හරි එක්කෙනෙක් කියවන්න බලන්න මේක. පුළුවන් ද කාට හරි ඉදිරිපත් වෙන්න. ඉස්සරහට එක්සෑම් කරන්න ඉන්න අය අනිවාර්යයෙන්ම මේවා කියවන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ, උත්තර ලියන්න ඕනේ, හැමදේම කරන්න ඕනේ. රයිට්. මන්න මේ ටික මේ highlight කරන ටික මෙන්න මේ කියන්න බලන්න. මම කියන්නද? හරි. හරි අපිට පරක් වෙන මම කියන්න. රයිට් ඔයාලා කියව ගන්න ඕනේ. රයිට් 한국에서는 삼대에 달아 인사하는 방식이 다릅니다. 한국에서는 산대에 달아 인사하는 방식이 바랍니다. කියන්නේ මොකද්ද? 한국에서 කියන්නේ මොකද්ද? කොරියාවේ 한국에서 හරි ඒසෝ කියන්නේ සිට දී ඉඳන් හරි මෙන්න මේ වචනේ ඒසෝ කියන එක මේක අල්ලගන්න මේ වචනේ සිට දී ඉඳන් ලියා ගන්න කොහේ හරි නෝට් එකක් හැටියට ඒසෝ කියන්නේ සිට දී ඉඳන්. එතකොට ඒ කියලා කිව්වොත් මෙන්න මේකත් මතක් කරගන්න. ඒ කියලා කිව්වොත් ට සහ යේ හරි ඔය අර්ථය තමයි තියෙන්නේ. හරි එතකොට අපි පටන් ගමු. 한국에서는 산대에 달아 인사하는 방식이 바랍니다. කොරියාවේ 한국에서는 산대에 කියන්නේ අනිත් පාර්ශවයේ හරි අනිත් පාර්ශවයේ තරා අනුව හරි අනිත් පාර්ශවයට අනුව ඉන්සාන ආචාර කරන පන්සිගි තරම්මිත ආචාර කියන විවිධ ක්‍රම පන්සිගි ක්‍රම තියනවලු ක්‍රම වෙනස් කියලා තමයි කියන්නේ. හරිද? එතකොට අනිත් කොරියාවේ අනිත් පාර්ශවයේ අනුව ඉන්සාහනන් පන්සිගි තරම්මිදා කතාන පුද්ගලයා අනුව එකිනෙකාට ආචාර කිරීමේ විවිධ ක්‍රම තියෙනවා. ඒ තමයි කියන්නේ. රයිට්. ඊළඟ එක චසිම්බුදා නයිගා මංගුණා 치위가 높은 사람에게는 안녕하세요 또는 안녕 하십니까? 라고 말하며 고개를 숙이거나 허리를 굽혀 인사합니다. right. මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන් යනකම් තේරුම තමයි අපි දැන් කතා කරන්න යන්නේ. right. චසිම්බුදා කියන්නේ ඔබට වඩා නයිගා මංගොනා කියන්නේ වයසින් වැඩි හෝ මේ නා කියලා එකක් තියෙනවා නේද? මංගොනා මෙන්න මේ ගෝනා කියන්නේ වයසින් වැඩි හෝ හරි ඔබට වඩා වයසින් වැඩි හෝ චිවිගා මෙන්න මේ චිවිගා කියන්නේ මොකක්ද? චිවිගා කියන්නේ තත්ත්වය උසස් දැන් වඩා උසස් තත්ත්වයක ඉන්න කෙනෙක් චිවිගා නපුන් සරාමයේගෙන උසස් තත්ත්වයක් ඇති පුද්ගලයින් ගේ හරි අන්‍යහාසයෝ ඉතින් අන්‍යහාසයෝ තෝනන් ආයුබෝවන් තෝනන් කියන්නේ නැතහොත් රයිට් නැතහොත් තෝනන් අන්‍යහාසිම්නිකා ගෞරවාර්ථවද රයිට් ගෞරවාර්ථ අන්‍යහාසිම්නිකා රාගු කියලා අන්‍යහාසිම්නිකා රාගු කියලා මල්හාමියෝ කියලා කතා කරමින් කොගෙර ඉසනමාගෙන කොගෙරල් සොකිගුණ හොරිරල් සොකිගුණ හොරිරල් කුප්පියෝ ඉන්සහම්මිදා හරි මර්හාමියෝ කොගෙරල් සොකිගුණ හොරිරල් කුප්පියෝ ඉන්සහම්මිදා ඉස නමාගෙන ඉනෙන් නැමිලා ආචාර කරනවා ඉස නැමිලා ඉනෙන් නැමිලා ආචාර කරනවා කියන එක තමයි මේකේ තේරුම right කොගෙරල් සොකිගුණ හොරිරල් කුප්පහනන් ගෝස 상대방에 대한 정겨울 나타내는 제스처입니다. මොකක්ද ඒ කියන්නේ? 고개를 숙이거나 허리를 굽하는 것을 상대방에 대한 존경을 나타내는 제스처입니다. 고개를 හරි හිස නැමීම හෝ 속이거나 ඉනෙන් නැමෙන එක හොරිරල් කුප්පහනන් right
ඉනෙන් නැමෙන එක අනෙත් පුද්ගලයාට කෝසල සංදෙපන්හි තේහන් චොන්ගිවල නතානෙන චෙසෙන්නේදා. අනිත් පුද්ගලයාට ගෞරවයක් පෙන්වන ඉරියව්වක් කියලා කියනවා. එතකොට හිස නැමීම හෝ ඉනෙන් නැමෙන එක අනිත් පුද්ගලයාට වාගේ ඉස්සරහ පුද්ගලයාට ඉන්න පුද්ගලයාට ගෞරවයක් පෙන්වන ඉරියව්වක් කියලා කියනවා. එතකොට කොගියර සොගි ගුණ හොරියල් කොප්පනන් ගෝසල් සංදේපන් හේතේහන් චොංගිවල නතානෙන චේසතෝයිමිදා. තේරුණාද ඒ ටික? රයිට් ඒ ටික ලියාගන්න. රයිට්. හම්පියෝන්. හරි. මෙතන හම්පියෝන්. මෙන්න මෙතන කතා කරන්න යන්නේ. හම්පියෝන් චසිම්බුතා. හම්පියෝන් චසිම්බුතා නයිගා යොරිකුණා ಚಿನ್ಹನ್ ಸರಾಮೇಗಿನ ಅನ್ಯೋ ಇರಾಗು ಮಲ್ಹಾಮ್ಯೋ ಹನ್ಸೊನಲ್ ಕಬ್ಯೋಗ್ಗೆ ತಲ್ಗುಣ ಹಂದರೋ පංග ඔන්නල් නතා නෙම්නිත. හරිද? එකයි කියන්න බලන්න. හම්පියොන් චසිම්බුතා නයිගා ඔරිගුණා ಚಿನ್ಹನ್ ಸರಾಮೇಗಿನ අන්‍යෝ ඉරාගෝ මර්හාම්‍යෝ හල් සොනල් කබ්යෝගේ තල්ගොනා හම්දරෝ පන්ගා වලන් නැත්තා නෙම්මිදා. කියන්නේ මොකද්ද? අනිත් අතට රයිට් පංගියොන් කියන්නේ මීට අමතරව නැත්නම් අනිත් අතට චසිම්බුතා ඔබට වඩා නයිගා වයසින් වැඩි නයිගා ඔරිගුණා කියලා කියන්නේ නයිගා ඔරින් කියන්නේ වයසින් අඩු ඔබට වඩා වයසින් අඩු නම් නයිගා ඔරිගොන අඩු නම් හෝ රයිට් චින්හාන් සරාමේ කියන ඕ ඔබට සමීප කෙනෙක් කියන යාළුවෙක් කියලා හිතන්න. ඔබට සමීප නම් ඒ අයට අන්‍යෝන් කියලා කියන්නේ. අන්‍යෝන් ඔබගේ යාළුවෙක් නම් නැත්නම් සමීප හිත මිතුරෙක් නම් අන්‍යෝන් ඉරාගෝ අන්‍යෝන් කියලා රාගෝ කියන්නේ රාගෝ හම්දා ගෝ කියන්නේ කියලා රයිට් මාල්හාමියෝ හන්සොනල් කාබයෝගේ තල්ගුණා හන්දරෝ පංගඋමල් නතානෙම්නිදා. හරි ඔන්න ඔක තමයි තේරුම කතා කරලා එක අතක් සැහැල්ලුවෙන් ඔසවලා සොලෝමින් දැකීම සතුටක් බවට පෙන්නනවා කියන එක තමයි තේරුම. ඔය තේරුණාද ඔය ටික දැන්? ඔන්න ඔය ටික තමයි ඔය කියපු කොටසේ තේරුම. right එතකොට ආයෙ කතා කරොත් ඒ ගැන හංගුක්කේසනන් සන්දේ තරා ඉන්සානන් 500 තරම්මිදා. ඒතර කොරියාවේ ඔබ කතා කරන පුද්ගලයා අනුව එකිනෙකාට ආචාර කිරීමේ ක්‍රම විවිධයි. තරම්මිදා විවිධයි. right ඊට චසිම්බුදා නයිගා මංගුණා චිවිගා නප්පන් සරාමේගෙන අන්‍යහසයෝ තුනන් අන්‍යෝන් හම්මිදා අම්නිකා අන්‍යෝ හසිම්නිකා රාගෝ මාර්හාමියෝ කොගිරල් සොගෙගුණා හොරිරල් කුප්පෝ හිංසා හම්මිදා. ඒ කියන්නේ ඔබට වඩා වයසින් වැඩි හෝ උසස් තත්ත්වයක් ඇති පුද්ගලයන් සඳහා ආයුබෝවන් right නැතහොත් ආයුබෝ වේවා කියලා කතා කරනවා. ඒ තමයි කියන්නේ right කොගිරල් සොගෙගුණා හොරිරල් කුප්පෝ හිංසා හම්මිදා. හිස නමාගෙන ඉනෙන් නැමිලා ආචාර කරනවා කියලා තමයි කියන්නේ. හරිද? ඒක තේරුණාද? right ඊට පස්සේ හම්පියොන් චසිම්බුදා නයිගා යොරෙගුණා ಚಿನ್ನಾನ್ ಸರಾಮೇಗಿನ ಅನ್ಯೋ ಇರಾಗೋ ಮಲ್ಹಾಮ್ಯೋ ಹನ್ ಸೊನುಲ್ ಕಬ್ಯೋಗ್ಗೆ ತಲ್ಗುಣಾ ಹಮ್ದರೋ පන්ගවුරන් නතානෙම්නිත. right ඒ කියන්නේ මල්හාම්‍යෝ කතා කරලා එක හතක් සැහැල්ලුවෙන් ඔසවලා සොලෝමින් දැකීම සතුටක් බව පෙන්නනවා කියන තමයි ඒකේ තේරුම. right ඔන්න ඔගේ තේරුම තමයි ඔය කියන කොටසේ ඔයාලා වචන ටික වචනවල තේරුම් වාක්‍යවල තේරුම් ලියාගෙන නැවත නැවත මේක කියවලා පැහැදිලි කරගන්න. right අපි යනවා ඉතුරු ටිකට. හරි මේකේ මොකද්ද කියන්නේ? කවුද කියන්න පුළුවන් මේ ටික? මේ ටික කියන්න පුළුවන් කාටද? right මම්ම මේක කියවලා හරියන්නේ නැහැ. මොකද ඉගෙන ගන්න ළමයි මේක කියවන්න ඕන අනිවාර්යෙන්. අනි කියවන්න බෑ. මං කියන්න. හරි කියන්න බෑ. අන්‍යොන් හසයෝ අන්‍යොන් හසිම්නිකා අන්‍යොන්යන් ඉන්සාහානන් සිගන්නේ සංවා ඔප්චි අචින්
점심, 저녁 언제든지 사용할 수 있습니다. 건적인 상황에서는 주로 악수를 하면 인사합니다. 다만 자신보다 나이가 훨씬 많거나 지위가 높은 사람에게 인사할 때는 왼손으로 오른팔이나 오른손을 받치고 악수를 하는 것이 예의입니다. right. හොඳයි කියවන්න පුළුවන්. right. මම එනවන විස්තර කර යනවා. 안녕하세요. 안녕하십니까? 안녕. 은 인사하는 시간에 상관없이 아침, 점심, 저녁 언제든지 사용할 수 있습니다. 아니면 해메리게 왔네가 할 때는 안녕하세요, 안녕하십니까, 안녕은 인사하는 시간에 상관은 없이 아침, 점심, 저녁 언제든지 사용할 수 있습니다. 이게는 뭐가 right. 안녕하세요, 안녕하십니까, 사 안녕. right. මේ වචන ආචාර කරන ක්‍රම වේලාව නොසලකා. ඒ කියන්නේ ශිගානේ සංගාන නොප්චි. මේ තියෙන මෙන්න මේ වචන තේරුම මොකක්ද? ශිගානේ සංගාන නොප්චි කියන්නේ වෙලාවේ ભેදයක් නැහැ කියන. වෙලාවේ ભેදයක් නැතුව අචිම් චොන්සිම් චොන උදේ දවල් රෑ 언제든지 언제 කුමන වේලාවක වුවත් 사용할 수 있습니다. 사용하다 කියන්නේ භාවිතා කරන්න පුළුවන්. 할 수 있습니다. 할 수 있다. හරි කරන්න පුළුවන්. භාවිතා කරන්න පුළුවන්. මේ 사용하다 කියන එකට තව මොකද්ද සමාන වචනයක්. ඉයොන් හදා කියලා කියන්න පුළුවන්. ඉයොන් හදා කියලාත් ප්‍රශ්න වලදී එන්න පුළුවන්. right. එතකොට ඒකේ තේරුම අන්න ඒ ආකාරයෙන් සරලව ලියාගන්න. හරි. එතකොට මේකේ මොකද්ද මේ 건조긴 상할에서는 주로 악수를 하며 인사합니다. 다만 자신보다 나이가 훨씬 많거나 지위가 높은 사람에게 인사할 때는 원선으로 오른팔이나 오른손을 받치고 악수를 하는 것은 예의입니다. හරි? 예의입니다. එතකොට මේ මොකද 건축이 상할에서는 주로 악수를 하며 인사합니다 කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ පොදු අවස්ථාවන් පොදු තත්ත්වයන් වලදී මිනිසුන් සාමාන්‍ය හරිද සාමාන්‍ය 주로 කියන්නේ සාමාන්‍ය හරි 악수를 하며 인사합니다. අතර අත දීමෙන් ආචාර කරනවා. දැන් අතර අත දෙනවා කියන්නේ දැන් අපේ ලංකාවේ අතර අත දෙන්නේ. ඒ වගේ සාමාන්‍ය අවස්ථාවලදී මිනිස්සු අතර අත දෙන වෙලාවලුත් තියෙනවා කියලා කියන්නේ. තමන් කියන්නේ කෙසේ වෙතත් නමුත් මේ තමන් කියලා වචනයක් තියෙනවා. මේ අපේ ලංකාවේ තියෙන තමන් නෙමෙයි ඈ. right. තමන් කියන්නේ කෙසේ වෙතත්. හරි? චසිම්පුදා. චසිම්පුදා කියන්නේ තමන්ට වැඩිය. චසිම්පුදා ඔබට වඩා නයිගා වොල්සිම්මංගොන. වොල්සිම්මංගින කියන්නේ ඔබට වඩා වයසින් ගොඩක් වැඩි. හෝ චිවිගා. චිවි කියන්නේ තත්ත්වය කියන එක. චිවිගා ඔයාට වඩා උසස් පෝස්ට් එකක වගේ ඉන්නවා කියන කම්පැනි එක. right. වොල්සිම්මංගොන. චිවිගා නොපොන්. චිවිගා නොපොන් කියන්නේ ඔයාට තත්ත්වයෙන් වැඩි. සරාමයේ ඉන්සා හල්තෙන right ආචාර කරන විට එතකොට ආචාර කරන විට වන්සනුරු හරි වන්සනුරු රෙන්සනුරු කියලා වන්සනුරු කියලා කියනවා right මේ කියන විදිහට රෙන්සනුරු ඔරොම්පරිනා ඔරොන්සනුල් පච්චිගු අක්සුරල් හනන් පොචි යේයිම්මිට right ඔය කියන්නේ මොකද්ද ඒ තේරෙනවද ඔය කියන එක වම් අතින් දකුණු අත හෝ දකුණු අතට ආධාරක වන ලෙස අතර අත දීම ආචාරශීලී වෙනවා කියලා කියන්නේ. දැන් වම් අතින් අරගෙන දකුණු අත මෙතනින් අල්ලන්නේ වලලු කරගාවේ. ඒ අපේ වැඩි ආචාරශීලී බව පෙන්වන්න අන්න ඒක කොරියාවෙත් තියෙනවා කියලා කියනවා. හරි?
වම් අතින් අරගෙන ඔය රෙන්සොන්රු කියන වම් අතින් අරගෙන දකුණු අතේ මේ වලලු කරගාවෙන් අල්ලලා අතට අත දෙනවා කියලා තමයි මේ වාක්‍යයෙන් කියන්නේ. right? ඔය තේරෙන්න ඇති කියලා මම හිතනවා. හරි. එතකොට අපි ඒක ගැන කතා කරා මුන් හව චොම්බෝ සංස්කෘතික කොටස් චොම්බ කොටස මේකේ තියෙන අපි දැන් කතා කරා. right. ඔයාලා ලියාගන්න ආයි කියවන්න. නැවත නැවත මේක කියවන්න. කැඩි 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 කියවන්න. හරි. එතකොට ඔයාලගේ රීඩින් කියවීම හැකියාව වැඩි වෙනවා. ඊට පස්සේ වචනෙන් වචන තේරුම් ගන්න. වචනෙන් වචනේ ලියාගෙන වචනෙන් වචනේ ලියාගෙන highlight කර කර පාඩම් කරන්න. හරි? එතකොට ඔයාලට මේ වගේ වාක්‍යයක් දැන් මේකේ ඉස්සරහට ඔයාලට දෙනවා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ප්‍රශ්න අහනවා. දැන් මේ ඡේදයෙන් ඔයාලට මේ ඉන්සා කරන විදියෙන් ආචාරශීලී ක්‍රම කොරියාවේ මේකෙන් ප්‍රශ්න ඇදලා තියෙනවා. හරි? මේ එතකොට ඇවිල්ලා පින්කම් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා, ඡේද ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා, මේ රූප ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ හැම එකටම මේ පළවෙනි පාඩමෙන් මේ ප්‍රශ්න අරගෙන තියෙනවා. ඉතින් මේ ඉන්සානන් ගොත් කියන එක මේ අංගුගේ ඉන්සයිට්වල් කියන එක ගොඩක් වැදගත් පාඩමක්. ඒ නිසා අල්ලගන්න පළවෙනි පාඩම හරි වැදගත්. ලකුණු අනිවාර්යෙන් ලකුණු දෙකක් ලකුණු 10ක් හෝ 15ක් 10ක් අනිවාර්යෙන් ලකුණු 10ක් මේ ඉන්සයිට්වල් එකකින් එක්සෑම් එකේ ඉල්ගි පේපර් එකට තත්ති පේපර් එකට ගන්න පුළුවන්. හරි? එහෙනම් ඒක මතක තියාගන්න. right. එතකොට මොකද්ද මේ හගින් හේව? කියන්නේ පරීක්ෂා කරන්න. හගින් කරනවා කියන්නේ මොකක්ද? හගින් කරනවා කියන්නේ. හගින් කරනවා කියන්නේ පරීක්ෂා කරනවා. චෙක් කරනවා. ඕන දෙයක් කොරියාවේ හගින් කරනවා. හගින් නැසෙයෝ. මේක චෙක් කරලා දෙන්න. හරි? මේක චෙක් කරලා දෙන්න. කියලා තමයි කියන්නේ. හගින් හසෙයෝ පරීක්ෂාව. එතකොට මේ මොකද්ද මේ? චගිසොගෙරල් හල්සිතා. චගිසොගෙරල් හල්සිතා. හරි? මට පුළුවන් මාව හඳුන්ලා දෙන්න. මට පුළුවන් මාව හඳුන්ලා දෙන්න. ඕනනාර සරාමින්ජි මොද්දු තේදබල හල්සිතා. හරි? කොමන රටක කෙනෙක්ද කියලා හරි විමසලා උත්තර දෙන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. මේක ඉගෙනගත්තු දේවල් වෙයි කියන්නේ. හරි? මේ ඉගෙනගත්තු දේවල්. ඊට පස්සේ චිගොබි මොතින්ජි මොද්ගෝ තේදබලල්සිස්ස. චිගොබි කියන්නේ රැකියාව මොකක්ද කියලා විමසලා උත්තර දෙන්න පුළුවන්. right? මේ පාඩමෙන් උත්තරවල ඉගෙන ගත්තේ මෙන්න මේ ටික මේ ලෙසන් එකේ මේ පාඩම් ටික ඔයාලා ඉගෙන ගත්තා. කියන තමයි මේ මෙතනින් අගින්නේ ඔය කියලා තියෙන්නේ. right. ඊට පස්සේ තියෙනවා ඔයාලට ප්‍රශ්න. ඔයාලට කරන්න තියෙන ප්‍රශ්න තියෙනවා. හරි. අන්න රීඩින් රයිට් මේක zoom out කරමු පොඩ්ඩක්. හරි. right. ඒතර ඉල්ගි කියන්නේ මේ රීඩින්. ඉල්ගි කියන්නේ රීඩින්. ඉල්ගි සහ තත්ගි තමයි ඔයාලට ප්‍රශ්න 20 20 හැදෙන්නේ. ඒතකොට මේ ඉල්ගි කොටස තමයි මේ. ඉල්ගි කොටස තමයි මේ. right. මේ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද බලමු අපි නිකන්. තාවුන් තනෝවා කුවන්ගේ ඉන්නන් ගෝසල් මෝසිමිකා. හරි? තාවුන් තනෝවා. තනෝ කියන්නේ මොකක්ද? වචනේ. තාවුන් තනෝවා පහත වචනේ. කුවන්ගේ ඉන්නන් කියන්නේ ගැළපෙන. ගැළපෙන කුවන්ගේ ඉන්නන් ගෝසල් මෝසිමිකා. ගැළපෙන දේ කුමක්ද? පහත වචනය හා ගැළපෙන දේ කුමක්ද? right? දැන් මේ හෝම්වර්ක් එකට තියෙනවා කියලා දෙන්න. මේ නාරා කියන්නේ මොකක්ද? නාරා කියන්නේ රට. එතකොට නාරා කියන එකට ගැළපෙන්නේ මොකක්ද කියලා නේපාල්. නේපාල් කියන්නේ රටක්. right? නම්ජා කියන්නේ පිරිමිය. එතකොට සංක්ෂිප්සේ නැත්නම් සොරන්සේ. අපි වයස කියන්නේ සොරන්සේ සලින්නිදා. right? එතන මේ වයස ගැන කියන්නේ. එතන හේසවුවන්. හේසවුවන් කියන්නේ කම්පැනි එක සේවකයෙක්. එතකොට මේ නාරා එක්ක මේ රටත් එක්ක මොකද්ද සම්බන්ධ වෙන මේ වචනේ කියලා මේ අහන්නේ. රටත් එක්ක සම්බන්ධ වෙන වචනේ මොකද්ද කියලා අහන්නේ. මේ නාරා ඒතකොට රට කියලා කිව්වොත් මේ නේපාල් කියන රටේ සම්බන්ධය. එතකොට මේක උත්තරේ මොකද්ද වෙන්නේ? මේ උත්තරේ එන්නේ මොකද්ද එතකොට? මේකේ උත්තරේ එන්න ඕනේ එක නේද? මේක නේන්න ඕනේ. right මේක ආවනම් හරි. හරි එතකොට දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද? පිංගණේ දරකල් හචන් අල්මජන් ගෝසල කොරසිප්සියෝ. හරි? පිංගණේ දරකල් හචන් අල්මජන් ගෝසල කොරසිප්සියෝ මේ ප්‍රශ්න රටාව. හරිද? මේකත් ප්‍රශ්න රටාව. තාවුන් තනෝවා කුංගෑනෙන් ගෝසල කොරසිප්සියෝ. මොසිම්නිකා මේක එක ප්‍රශ්නයක්. ඒක පිංගණේ දරකල් හචන් අල්මජන් ගෝසල කොරසිප්සියෝ. මේක දෙක ස්තන්ඩ සුසු වචනේ තෝරන්න. එතකොට චිගොප් කියන්නේ මොකද්ද මේ රැකියාව.
රැකියාවක් දීලා ඉස්සරහින් ඉස්සනක් තියලා තියෙනවා. එතකොට උත්තර හතරක් දීලා තියෙනවා. අපිට උතන මොකද්ද තෝරන්නේ? එතකොට යෝජා කියලා කියනවා. ගැහණිය. එතකොට සුමුල් තසොත්සේ. සුමුල් තසොත්සේ මේ වයසක් ගැන කතා. නොම්බු කියන්නේ කවුද? නොම්බු. කවුද නොම්බු කියන්නේ? කියන්න බාන කවුරු හරි? නොම්බු කියන්නේ කවුද? ගොවියා. නොම්බු කියන්නේ ගොවියා. උත්තර එන්න ඕනේ දැන් සට ගාලා ප්‍රශ්න අහනවා මම. හරි? උත්තර එන්න ඕනේ. ඊට පස්සේ තේගුස්සි. කවුද? තේගුස්සි. හොයලා දාගන්න. හොයන්න ඕනේ. හොයන්න ඕනේ අනිවාර්යෙන්. රයිට්. තේගුස්සි. උත්තර දෙන්න මාන කවුද කියලා? තේගු නගරය. තේගුස්සි කියන්නේ තේගු නගරය. සී කියන්නේ එතන මොකද්ද මෙතන? සී කියන්නේ මොකද්ද? සී නගරය. කිව්වොත් නගරේ. ඉන්චොන් සී කිව්වොත් ඉන්චොන් නගරය. පියොන්තෙක් සී කිව්වොත් පියොන්තෙක් නගරය. හරි? කාංජු කිව්වොත් කාංජු සී කිව්වොත් කාංජු නගරය. එතකොට තව සී එකක් තියෙනවා. තව සී එකක්. තව සී එකක් තියෙන මොකක්ද? ලා තව පැය. සී. තව සී එකක් තියෙනවා. තව පැය කියන්න තියෙනවා. එතකොට සී කියන තව ශබ්ද කරාට අකුරු වෙනස්. සී කියන මහත්මයා සහ මාත්මිය කියන්නේ. දැන් ඉස්සෙල්ලා අපි කතා කරා. මතකද? එතකොට මේ සී නේ මෙතන ඩබල් සයනු දෙකක් එනවා. එතකොට මේ සී නගරය කියන්නත් වෙනවා. සී කියන පැය කියන්නත් වෙනවා. ඩබල් වෙලා ආවොත් ඒ S අකුර C අකුර ඒක මහත්මයා සහ මාත්මිය කියන්නත් යොදනවා. හරි එතකොට මේකට උත්තරේ මොකක්ද? මේකට උත්තරේ මොකක්ද? කියන්න බලන්න. චිගොප් කියන එකට උත්තරේ මොකක්ද? නොම්බු. චිගොප් රැකියාවට එන උත්තරේ මොකක්ද එතකොට? නොම්බු. තුන්වෙනි තමයි උත්තරේ. හරි. ඊළඟ ප්‍රශ්න කරලා දෙන්නද ඔයාලා කරනවද? එතකොට තුන්වෙනි එකත් කරමු බලන්න. කුක්චොක්. කුක්චොක් කියන්නේ මොකක්ද? කුක්චොක් කියන්නේ මොකක්ද? ජාතිය. කුක්චොක් කියන්නේ රට. කුක්චොක් කියන්නේ රට. එතකොට යෝබු කිව්වා නම්චා. හරි? මෙන්න මේක අයින් කරන්න මෙන්න මේක. එතකොට මේ ටික දෙක අපි අයින් කරමු. හරි. එතකොට මේකට උත්තරයක් හොයන්න බෑ. තුන්වෙනි එකට උත්තරයක් හොයන්න බෑ. කුක්චොක්. තුන්. කුක්චොක් කියන්නේ රට. රටට මේ ඉස්සන්ට සුදුසු වචන තෝරන්න බෑ. රටක්. මේකේ රටක් තියෙද බලන්න. යෝබු කියලා තියෙනවා. නම්ජා කියලා තියෙනවා. වේතනාම් කියලා තියෙනවා. පූසාන් සී කියලා තියෙනවා. පූසාන් නගරය. වේතනාම් කියන්නේ රටක්. නම්ජා කියන්නේ කවුද? පිරිමිය. පිරිමියා. යෝබු කියන්නේ කවුද? යෝබු තීවරයා. යෝබු තීවරයා. ඒතර කුක්චොක්. එතකොට මේකට උත්තරේ මොකක්ද දෙන්න ඕනේ? right මේකට උත්තරේ හොයන්න ඕනේ වියට්නාම් කියන එක නේද? රටක් නම් මෙන්න මේ වියට්නාම් කියන එක ඉන්න ඕනේ. තේරුණාද? හරි. එතකොට ඒකටත් උත්තරේ අපි හෙව්වා. ඊට පස්සේ තියෙනවා මොකද්ද මේ තියෙන්නේ? වේගුගින් දන්රොක්චන්. කාට හරි කියන්න පුළුවන්ද මොකද්ද මේ වේගුගින් දන්රොක්චන් කියන්නේ කියලා? මොකද්ද මේ වේගුගින් දන්රොක්චන් කියන්නේ? වේගුගින් දන්රොක්චන් කියන්නේ විදේශීය හැඳුනුම්පතක් මේ පෙන්ලා තියෙනවා. විදේශීය හැඳුනුම් දැන් ඔයාලා කොරියාවට ඇතුළු වුණොත් අනිවාර්යෙන් ඔයාලා විදේශීය හැඳුනුම්පතක් දෙනවා කොරියාවේ. ලංකාවේ ඩෙන්ටිටි කාඩ් එක වැලිඩ් නෑ කොරියාවට. එතකොට කොරියාව විදිහට ඔයාලට මෙන්න මේ වගේ විදේශීය හැඳුනුම්පතක් හදලා දෙනවා. හරිද? ඒ ඇසුරින් හදපු ප්‍රශ්නයක් තමයි මේ අනිවාර්යයෙන් මේ ප්‍රශ්නයක් එනවා.
ඔයාලගේ පේපර් එකට right ඒක 4 යටතේ තියෙන්නේ තාවුන් කලම් ඉල්ගෝ නෙවුන්ගා කතන් ගෝසල් ප්‍රසිප්සියෝ හරි එතකොට මොකද්ද මේ තාවුන් කලම් පාත පාඩේ කියවා නෙවුන්ගා කතන් කියන්නේ අන්තර්ගතය සමාන දෙයක් නෙවුන්ගා අන්තර්ගතය කතන් කියන්නේ සමාන දෙය තෝරන්න හරි මෙතකොට මේ විදේශීය ඇඳුම් පත බලලා මේකෙන් අහන ප්‍රශ්න වලට මේ උත්තර දෙන්න කියලා කියන්නේ සරලව කිව්වොත් හරි එතකොට මේකේ තේරුම තමයි වේගුගෙන් ධර්මයක්ෂන් කියන්නේ විදේශික ලියාපදිංචි හැඳුනුම් පත ලියා ගන්න විදේශික ලියාපදිංචි හැඳුනුම් පත එතකොට වේගුගෙන් කියන්නේ විදේශිකයා තමයි වේගුගෙන් කියලා කියන්නේ එතකොට කොරියාව කියලා කියන වේගු කියලා වේගු කෙනෙක් මම වේගු කෙනෙක් එයා වේගු කෙනෙක් කියලා කතා කරනවා එතකොට ওই වේගු කියලා කියන්නේ මේ විදේශිකයා කියන එක තමයි මේ වීගු කියලා තමයි කියන්නේ. හැබැයි අපි කතා කරනකොට වේගු කියලා තමයි කතා කරන්නේ. වේගුසරම්. වේගුසරම් කියන්නේ විදේශික මිනිස්සෙක්. විදේශිකයෙක් කියන එක තමයි වේගුසරම්. හරි? එතකොට වේගුකින් කියන්නේ විදේශික කියන එක. එතකොට ඩොන්ඩක් බෝනෝ. ඩොන්ඩක් බෝනෝ. ලියාපදිංචි අංකය. එතකොට ඔයාලා හැම කෙනෙකුට වෙනවා ලියාපදිංචි අංකයක්. ඩොන්ඩක් බෝනෝ එක. ඇහෙන්නේ නෑ. හරිද? දැන් එනවද? ඇහෙනවා. right. හරි. අපි කතා කරේ මේ මයික් එක බැටරි ලෝ වෙලා තිබ්බේ. right. එතකොට කිව්වේ මේ මෙතන හිටියද වේගුකින් දන්රක්ෂන් කියන තැන ඇහුණද ඔයාලට? ඔව්. වේගුවින් දන්රක්ෂන් ඒ ටික ඇහුණද? right මම ඉක්මනට කරගෙන යනවා. එතකොට වේගුවින් කියන්නේ වේගු තරම් වේගු කෙනෙක් කියලා විදේශික ශ්‍රමිකයෙක් කියන එක තමයි මෙතනින් කියන්නේ වේගුගෙන් කියන එක. ඊළඟ දොන්රක් බෝනෝ කියන එක තියෙනවා මේ වගේ ඉලක්කම් 12ක විතර අංකයක් තියෙනවා ඔයාලට විදේශිකයෙක් හැටියට හැම කෙනෙකුටම ඊට පස්සේ සොම්යොන් කියලා එකක් තියෙනවා ඔයාලගේ නම හෙවෙන් කියලා මේකේ නම මෙයාගේ හේන් කියලා නමක් තියෙන්නේ ඊට පස්සේ කුක්කා කියන්නේ රට හරිද ඔයාලගේ නම් ශ්‍රී ලංකා කියලා තමයි මෙතන වැටෙන්නේ මේ වියට්නාම් ජාතිකයෙක් එතකොට මේ කුක්කා කියන එකට ඔයාගේ ඉන්නේ ශ්‍රී ලංකා කියන එකට එතකොට චෙරුචගොප් කියන්නේ මේක රැඳී සිටීමේ தত্ত্বය හරිද මොකද්ද කාණ්ඩේ වාගේ වීසා කාණ්ඩේ මොකද්ද එතකොට ඔයාගේ වීසා කාණ්ඩේ E9 වෙන්න පුළුවන් දැන් ඔයා EPS ටොපික් කරලා කොරියාවට යනවා නම් E9 වීසා කැටගරි එකට ඊට පස්සේ ඔයාට E7 EPS ටොපික් ලෙවල් 1 2 3 කරලා E7 ගහ ගන්න පුළුවන් ඊට C3 කියලා ඒ කැටගරිය තමයි මෙන්න මෙතන මේ සඳහන් කරන්නේ හරිද රයිට් ඔන්න විදිහට තමයි ඔයාගේ විදේශ හැඳුනුම්පත හැදෙන්නේ එතකොට මෙතන දෙනවා කල්ග පිල්චා කියලා පල්ග පිල්චා ඒ කියන්නේ නිකුත් කළ දිනේ පල්ග පිල්චා කියන්නේ නිකුත් කළ දිනවනේ දැන් ඔයා 2025
දැන් 10 වෙනි මාසේ ගියා නම් 10 වෙනි මාසේ 2025 10 වෙනි මාසේ 10 කියලා තමයි මේක සඳහන් වෙන්නේ මේක හැඳුනුම්පත නිකුත් කරපු දිනේ. ඊට පස්සේ මේකේ තියෙනවා සෝල් චුරික්කුක් වේගුගින් චොංචං. කියන්නේ සෝල් චුරික්කුක් සමුශීල් කියන්නේ සෝල් ආගමන විගමන අහලා තියෙද ආගමන විගමන දෙපාර්තමේන්තුව කියලා ලංකාවේ. ලංකාවේ ඉමිග්‍රේෂන් එකක් තියෙනවා සෝල් චුරික්කුක් සමසෝ කියන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉංග්‍රීසි වලින් කිව්වොත් ඉමිග්‍රේෂන් එක. ඒත් ඔයාලා නීති විරෝධීව කොරියාවේ රැඳී සිටියොත් ඔය චුරික්කුක් සමසෝ එකෙන් ඇවිල්ලා තමයි ඔයාලා අල්ලලා ලංකාවට නැත්තම් එයාලා අදාළ රටවල් වලට පිටත් කර හැරීම සිදු කරන්නේ. හරි? එතකොට සෝල් චුරික්කුක් සමසු කියන්නේ සෝල් කියන නගරයේ තියෙන ආගමන හා විගමන විදේශික කාර්යාලයේ අධ්‍යක්ෂ කියන තමයි වේගුගේ ඉන්චාර්ජ් චොංචං කියලා කියන්නේ වේගුගෙන් චොංචං කියන්නේ ඒ කාර්යාලයේ අධ්‍යක්ෂක කියන එක තමයි. ඒ කාර්යාලයේ අධ්‍යක්ෂක. රයිට්. ඒක තමයි. එතකොට මේ හැඳුනුම්පත ගැන දැනගන්න මෙන්න මේ දේවල් අඩංගු වෙනවා අනිවාර්යයෙන්. රයිට්. එතකොට ඒ අදාළ ප්‍රශ්න තමයි තියෙන්නේ. රයිට්. ඒ කියන්නේ මේක හා විස්තර වෙන දේ තෝරන්න කියලා තියෙන්නේ මේකේ. රයිට්. එතකොට මේකේ පළවෙනි එක කියනවා වියට්නාම් ජාතිකයෙක්. හරිද? වියට්නාම් කියලා මේක කිව්ව නේද? එතකොට ඒක හරි. නේ? එතකොට 생기는 5월 11일날입니다. 생기는 5월 11일입니다. එතකොට මෙයාගේ 생길 කියන්නේ මොකක්ද? 생길 කියන්නේ මොකක්ද? උපන් දින. 생길 කියන්නේ උපන් දිනේ. එතකොට 생길 5월 11일입니다 කියලා තියෙද? එතකොට මේ පංග පිල්චා කියන එක එයාගේ උපන් දිනේ හැටියද මේකේ තියෙන්නේ? නෑ මේ විදේශ හැඳුනුම්පත නිකුත් කරපු දිනේ. මේ විදේශ හැඳුනුම්පත නිකුත් කරපු දිනේ. එතකොට මේක මොකද? වැරදි. නේ? මේක වැරදි. එතකොට තුන්වෙනි උත්තරේ ചിරුවලේ වේගුගින් දොන්ඩොච්චොන් පදස්සම්මිදා. ചിරුවලේ වේගුගින් දොන්ඩොච්චොන් පදස්සම්මිදා කියන 7 වෙනි මාසේ විදේශීය හැඳුනුම්පත ලබා ගත්ත කියලා කියන්නේ. එහෙම සඳහන් වෙලා තියෙද මේක කොහෙවත්? 7 වෙනි මාසේ විදේශීය හැඳුනුම්පත ලබා ගත්ත කියලා කොහෙද තියෙද මේක? නෑ. එතකොට ඒකත් වැරදි. රයිට්. එතකොට හතරවෙනි උත්තරේ සෝල් චුරික්කුක් වේගුගින් 총에서 일합니다. සෝල් චුරික්කුක් වේගුගින් 총에서 일합니다. කියන මොකද්ද මේ? සෝල් ආගමන විගමන විදේශ කාර්යාලයේ වැඩ කරනවා කියලා කියන්නේ. ඉමිග්‍රේෂන් එකේ වැඩ කරනවා කියලා මේකේ කොහෙද තියෙනවද? නෑ නේද? මෙයා වැඩ කරන තැනක මේක සඳහන් වෙලා නෑ. මේක වියට්නාම් ජාතිකයෙක් කියලා විතරයි තියෙන්නේ. නමයි වියට්නාම් කියලායි. එතකොට එයාගේ විදේශීය හැඳුනුම්පතේ අංකයයි මේක නිකුත් කරපු දිනයයි තියෙන්නේ. එතකොට මේ උත්තරේ වැරදි. රයිට්. ඒතර උත්තරේ කොහොමද? පළවෙනි උත්තරේ. අන්න එමයි උත්තර තෝරන්නේ ඔයාලට ප්‍රශ්න පත්‍රයේ එන ඉල්ගි පේපර් එකේ. තේරුණාද? රයිට්. හරි. එතකොට දැන් මෙතන තියෙනවා තව එකක් පස්වෙනි ප්‍රශ්න. හරි? පස්වෙනි ප්‍රශ්නේ. එතකොට විදේශීය ඇඳුම්පත ගැන ප්‍රශ්නයක් ආවොත් හරි ඔයාලට ලියා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් කියවන්න පුළුවන්. යම් කිසි මට්ටමකට තේරුම් ගන්න පුළුවන්. උත්තරයක් හදාගන්න පුළුවන්. වැරදි ඉස්සරහට යන්න ඕනේ මේවා. තේරුණාද? රයිට්. පස්වෙනි එක. රයිට් මම මේක zoom කරන්නම් පොඩ්ඩක්. හරි. ඔන්න ඔයාලට පේනද හොඳට? රයිට් පස්වෙනි එක. අපි කියවමු බලන්න. කවුද කියවන්නේ මේක? ඔයාලා කියවන්නද මම කියවන්නද? මං කියවන්න. හරි කියවන්න බලන්න. 한국 사람들을 자신보다 나이가 많거나 지위가 높은 사람에게 인사할 때 허리를 굽혀 인사합니다. 자신보다 어리거나 친한 사람에게는 손을 흔들어 인사합니다. 건적인 상황에서는 주로 악수를 하면 인사합니다. 이때 자신보다 나이가 훨씬 많거나 지위가 높은 사람이라면 원선으로 오른팔을 오른팔을
පේන්නේ නැහැ ඉතුරු ටික. ඔරොම් පරල් මෙතන ඉන්නේ. අච්චිකෝ යා අක්සු හේයා අච්චිකෝ හම්මිද. අක්සු හේයා හම්මිදා. අක්සු හේයා හම්මිදා. right. අපි මේක කියවගෙන යන්. හංගුස්සරම්ද ඔය දැන් ඉස්සෙල්ලා අපි කතා කරා නේද මේක පාඩමේ යනකොට. ඒකෙන් දැන් වෙන අහලා තියෙන ප්‍රශ්නයක්. උදාහරණයක් විදිහට මේ එකෙන් අහලා තියෙන ප්‍රශ්නයක් තමයි මේ ආයත් මේකට දාලා තියෙන ඡේදයක් දාලා තියෙන. right. මේ වල හංගුස්සරම්ද චසිම්පුදා නයිගා මංගුණා චිවිගා නොපුන්සරාමේගේ ඉන්සහල්තේ හොරිරල් කුප්පෝ ඉන්සහම්මිදා. මොකක්ද ඒ කියන්නේ? ඒක කොරියානුවන් Tamanට වඩා වයසින් හෝ උසස් ශස්ත්‍රයක සිටින කෙනෙකුට ආචාර කරන විට හිස නමා ආචාර කරති. එතකොට ඒක තමයි ඒක කියන්නේ. හරි? අංගුස්සරාම්ද චසිම්බුදා නයිගා මංගුණා චීවිගා නොපුන් සරාමේගේ ඉන්සහල්තේ හොරිරල් කුප්පෝ ඉන්සහම්මිදා. කොරියානුවන් Tamanට වඩා වයසින් වැඩි හෝ උසස් ශස්ත්‍රයක සිටින කෙනෙකුට ආචාර කරන විට හිස නමා ආචාර කරයි. හරි. චසිම්බුදා හරි. මේ ටික චසිම්බුදා ඔරිගොනා චින්නාන සරාමේගෙනන් සොනල් හොඳලෝ ඉන්සහම්මිදා. ඒ කියන්නේ මොකද්ද? තමන්ට වඩා වයසින් අඩු හෝ චිනාන් සරම් කියන්නේ ඔබට සමයප පුද්ගලයන් අත්ත සොලවලා ආචාර කරනවා. අතරත දීලා ආචාර කරනවා. ඊට පස්සේ කොන්ජොගින් සංහලයසොනන් චුරෝ අක්සුරල් හමයෝ ඉන්සහම්මිදා. පොදු අවස්ථාවන්දී සාමාන්‍යයෙන් එකිනෙකාට අතර අත දෙනවා කියලා කියන්නේ. සාමාන්‍ය වෙලාවට අපි හම්බුනාම සාමාන්‍ය අතර අත දෙනවා කියලා කියන්නේ නිසා හම්මිදා. right. ඉත්තේ චසිම්බුදා නයිගා වොල්සිම් මංගොනා චිවිගා නොපුන් සරම් ඉරාමයන් රෙන්සොනරු ඔරොම්පල් අච්චිගෝ අක්සු හයා හම්මිදා. ඒ කියන්නේ මොකද්ද? ඉත්තේ කියන්නේ මෙම අවස්ථාවේදී. හරිද? මෙම අවස්ථාවේ තමාට වඩා වයසින් වැඩි. හරිද? නයිගා වොල්සිම් මංගොනා කියන්නේ තමන්ට වඩා වයසින් වැඩි ගොඩක් අය. හරි? මංගොනා කියන්නේ හෝ. right. චිවිගා උසස් තත්ත්වයක සිටී නම් right වම් අතෙන් දකුණු අතට මම ඉස්සෙල්ලා කිව්වේ වම් අතෙන් දකුණු අතේ වලු කර අල්ලලා අතට අත දෙනවා කියලා තමයි කියන්නේ. හරි වම් අතින් දකුණු අත අල්ලලා අතට අත දෙනවා කියන එක තමයි මේ කියන්නේ. අර ඒ පාඩමේ අපි අර මොකද ඉන්සයි HL එකේ ඉගෙනගත්තු දේම තමයි මේ ඡේදෙට ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්න ප්‍රශ්නයකට යොදලා තියෙන විදිය. හරි? එතකොට බලන්න මේ උත්තර දෙන විදිය බලන්න. උත්තර ටික. එතකොට මේ මොකක්ද තියෙන්නේ? චින්හාන් චිංගුයේගෙන හොරිරල් කුප්පෝ ඉන්සාය හම්මිදා. මොකක්ද කියන්නේ? සමීප මිතුරන්ට ඉනනම ආචාර කරන්න ඕන. හොරිරල් කුප්පෝ ඉන්සාය හම්මිදා. එහෙමද අපි ඉගෙන ගත්තේ. හරි? මිතුරන්ට හිස නම ආචාර කරනවා. නෑ. එතකොට ඒක වැරදි. නේ මිතුරන්ට හිස නම ආචාර කරන්නේ නෑ. නිකන් අතර අත දෙනවා කියලා ඉගෙන ගත්තේ. හරි. එතකොට ඒක වැරදි. ඒ උත්තරේ වැරදි. එතකොට මේ බලන්න. අනිත් එක මොකක්ද? konjugin සංහන් ඒසෝ ඉන්සා හල්තෙනන් චුරෝ සොනල් හඳප්නිදා konjugin සංහන් ඒසෝ ඉන්සං හල්තෙනන් චුරෝ සොනල් හඳප්නිදා. ඒ කියන්නේ මොකද්ද ඔය? ඔය කියන්නේ පොදු අවස්ථාවේ ආචාර කරන සාමාන්‍යයෙන් අත හොලවනවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අත හොලවනවා කියලා කියන්නේ. හරි. එහෙමත් නෑ මේක කියලා නේ. ඒකත් වැරදි එතකොට. එහෙම කියලාත් නෑ. හරි. එතකොට ඒකත් අපි වැරදි උත්තරයක් හිට තමයි ගන්නෙ. වැරදි. හරි. ඊට පස්සේ චසිම්බුදා නයිගා මානන් සරම්ගුවනන් අක්සුරල් හජි අන්සම්මිදා. මොකක්ද ඒ කියන්නේ? චසිම්බුදා නයිගා මානන් සරම්ගුවනන්. එතකොට චසිම්බුදාගේ තමා ඔබට වඩා වයසින් වැඩි අය සමග අතට අත නොදිය යුතුය. ඔබට වඩා වයසින් වැඩි අය සමග අතට අත නොදිය යුතුය. හජි අන්සම්මිදා කියලා තියෙනවා. හජි අන්සම්මිදා කියලා තියෙනවා. එතකොට ඒ උත්තරේ මොකද?
ඒ උත්තරෙත් වැරදි. කාජි අන්සම්මිදා කියලා තියෙනවා. right. ඊළඟ උත්තරේ බලමු. චිවිගා නොපොන්. හරි තත්ත්වයනුසා චිවිගා නොපොන් සරම්ගුවා අක්සු හල්තෙනන් රෙන්සොනරු ඔරොම්පල් පචිම්නිදා. right. අර අපි කිව්ව නේද වම් අතින් දකුණු අත අලවල අත අල්ලලා අතර අත දෙනවා කියලා. අන්නේ ඒක තමයි මෙන්න මෙතනින් කියන්නේ. right. චිවිගා නොපොන් සරම්ගුවා අක්සුර චිවිගා නොපොන් සරම්ගුවා අක්සුර අක්සු හල්තෙනන් රෙන්සොනරු ඔරොම්පල් පච්චිම්මිදා. අන්න ඒක තමයි හරි උත්තරේ හැටියට මේකේ අපිට ගන්න වෙන්නේ. හරි. එතකොට මෙන්න මේක තමයි හරි උත්තරේ. තේරුණා නේද? ඔන්න ඔය විදිහට තමයි ඡේද ප්‍රශ්න. මේවා තමයි ඡේද ප්‍රශ්න කියලා කියන්නේ. මේ ඡේද ප්‍රශ්නේ වෙන කොහෙන්වත් නෙමෙයි. ඔයාලගේ ඔය තියෙන මුන්හා කොටස් වලින්ම තමයි ඡේද ප්‍රශ්න හැදිලා තියෙන්නේ. තේරුණාද? රයිට්. ඒවා මහා ලොකුට අමාරු නෑ. පිටින් දෙන්නේ නෑ. පිටින් දෙනවා නම් දෙන්නේ එකක් දෙකක් විතරයි. අනිත් ඔක්කොම දෙන්නේ පාඩම් 60 ඇතුලේ. පාඩම් 60 ඇතුලෙන් තමයි ඔයාලට සම්පූර්ණ ප්‍රශ්න ටික එන්නේ. ඒ නිසා බය වෙන්න එපා. මේ පාඩම් 60 ඔයාලා කරගත්තොත් අනිවාර්යෙන් ඡේද ප්‍රශ්න, පිංගම් ප්‍රශ්න, එතකොට රූප ප්‍රශ්න, හරි ප්‍රස්තාර, එතකොට මේ වගේ විදේශීය හැඳුනුම්පත්, ඒ වගේ බස් ටිකට්, ඒ වගේ හැම දෙයක්ම අහු වෙනවා. අපි පාඩම් එක හැමදාම රැඳිලා ඉන්න නැත්නම් අපි රෙකෝඩින් දෙනවා ඒවට රෙකෝඩින් බලන්න. මේ දේවල් වලට සම්බන්ධ වෙලා එක්සෑම් එක කරගන්න කියන මතක් කිරීම තමයි කරන්න තියෙන්නේ. රයිට්. ඊළඟට තියෙනවා සංවාද කොටස. මේ සංවාද කොටස ඔයාලා අහලා කරන්න ඕනේ. ඔයාලට අනිවාර්යෙන් ඔය රෙකෝඩින්ග් ඇවිල්ලා ඇති. රෙකෝඩින්ග් අපි ඉස්සරහට දෙනවා ඇවිල්ලා නැති අයට. රයිට්. මේකත් හරි ලේසි. අර ඉස්සල්ලා එක් සංවාදයේ වගේ අහන්න දීලා ප්‍රශ්නයක් අහනවා. මේක යනවා ඔයාලා රෙකෝඩින් එකක් හැටියට යනවා. මේක රෙකෝඩින් එකක් හැටියට යනවා. එතකොට ඒ රෙකෝඩින් එක කියන්නේ ඒක මොකද්ද? උත්තර හතරක් දෙනවා. මෙන්න මේ උත්තර හතරට ටික් මාක් එකක් දාන්න තියෙනවා. රයිට්. දෙවෙනි ප්‍රශ්නේත් ඒ විදිහම තමයි. රයිට්. ඒ වගේ සංවාදයක් යනවා. ඒ සංවාදේ මොකද්ද කියන්නේ? ඒකට උත්තරයක් දෙන්න ඔයාලා. හරි. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නෙත් එහෙමයි. හරි. මේ ප්‍රශ්නෙට මේ එක සංවාදයකින් මේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. එක සංවාදයකින් ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. සංවාදයක් දෙනවා. ඒ සංවාදයෙන් පළවෙනි ප්‍රශ්නේ අහනවා. දෙවෙනි ප්‍රශ්නේ අහනවා. ඒවට උත්තර දෙකක් දෙන්න ඕන අපි. හරි. තූසාරමල් මෝතේ තේහේ අමාරහගු ඉස්සමිදා. තූසාරමල් මෝතේ තේහේ මාරහගු ඉස්සමිදා. මෙතනත් යන්නේ සංවාදයක් යන්නේ. මේ දෙන්න මොනවා ගැනද කතා කරන්නේ? මොනවා ගැනද කතා කරන්නේ කියන ප්‍රශ්නේ තමයි මේ අහන්නේ. හරි. මේක ඔයාලට හෝම්වර්ක් එකක් හැටියට දෙනවා. right. මේවා ඔයාලට හෝම්වර්ක් එකක් හැටියට දෙනවා. එතකොට මේ පාඩම එතනින් ඉවර වෙනවා. එතකොට අපිට තියෙන්නේ ඊළඟ පාඩමට යන්න තමයි තියෙන්නේ. ඒක ඊළඟ සතියේ අපි මොන එකමද පෙන්වන්න ඊළඟ සතියේ තියෙන පාඩම සිංහල යොම්පොම් කියන එක. සිංහල යොම්පොම් දෛනික අවශ්‍යතා right දෛනික අවශ්‍යතා ගැන තමයි ඊළඟ දවසේ අපිට කතා කරන්න තියෙන්නේ. හරි. එතකොට අපි අදට ක්ලාස් එක ඉවර කරනවා. මෙන්න මේ විදිහට පළවෙනි පොතේ පළවෙනි පාඩම මේ විදිහට අපි ඉවර කරනවා. එතකොට චගිසුගේ කියන පාඩම තමා ගැන හඳුන්වා දීමේ පාඩම මෙතනින් ඉවර කරනවා. එතකොට අපිත් එක්ක මේ විදිහට තමයි අපි දිගටම කරන්නේ. දිගටම අපි කරගෙන යන්නේ මේ විදිහට සාමාන්‍යයෙන් අපි පැය මේ පාඩම අද 8:00 ඉඳලා 10:00 පැය දෙකක් යනවා. පැය දෙකක්. ඒ කියන්නේ ඔයාලා ගෙදර වැඩ හෝම්වර්ක්ස් ඔයාලා කරනවා නම් අපිට පැය එකමාරට ඉවර කරන්න පුළුවන්. නැත්තම් පැය දෙකක් කාලයක් යනවා. ඔයාලා අනිත් සතියේ එනකොට ඊළඟ පාඩම අනිවාර්යෙන් ඔයාලා බලාගෙන ඉන්න. අනිවාර්යෙන් කියවන්න. හොඳට කියවන්න. දෙපාරක් තුන් පාරක් කියවගෙන එන්න. එතකොට මෙතෙන්දී අපි ප්‍රශ්න සාකච්ඡා කරනකොට මම කියලා දෙනකොට ඔයාලා මේක තේරෙන්න ගන්නවා.
හරිද? ඊට පස්සේ පැන්සලක් අරගෙන පෑනක් අරගෙන ඒ නෝට්ස් වහලා ඒ අදාළ විදිහට ලියා ගන්න ඕනේ. රයිට්? ওই විදිහට තමයි පාඩම් 1 ඉඳලා 60 වෙනකන් අපි අදින් පටන් අරගෙන ඉස්සරහට කරගෙන යන්නේ. ඉතින් අපිත් ඒක රැඳිලා ඉන්න 2026 ඔයාලගේ කොරියන් හීනේ සැබෑ කරගන්න මේක ඔන්න අවස්ථාව. ඔන්න මහන්සි වෙන්න, වචන පාඩම් කරන්න, කියවන්න, හැමදාම කියවන්න. ඔයාලගේ ජීවිතයේ සාර්ථකත්වයක් දකින්න පුළුවන් 2026. ඔයාලගේ විතරක් නෙමෙයි ඔයාලගේ පවුලේ මෙතන්නේ වෙන්න පුළුවන් ඔයාලා ඉස්සර ඒ පවුලම ඉස්සරහට ගෙනියන එකම කෙනා. සමහරක් විට මේක ටර්නින් පොයින්ට් එක කරගන්න මේක හැමෝම දැන් ලංකාවේ හුඟක් දඟලනවා කොරියාවට යන්න try කරනවා. ඉතින් O level වලින් පස්සේ හැමදෙනාම ඉතින් හම්බ කරන්න පුළුවන් හොඳ රටක්. මම හිතන්නේ මගෙත් කොරියානු අතීතයට අවුරුදු 10ක් වෙනවා. ඉතින් මගෙත් හීන බලාපොරොත්තු හැම දෙයක්ම ඉෂ්ට කරගත්තේ කොරියාවේ ගිහිල්ලා වැඩ කරලා අවුරුදු 10ක පමණ කාලයක් වැඩ කළා. තමයි මම ඒ තත්ත්වයට ආවේ. ඉතින් ඔයාලට බැරි වෙන්නේ නැහැ හැම කෙනාටම ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි මානසික කැපවීම සහ උත්සාහය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉතින් එහෙනම් අදට ක්ලාස් එක අපි මේ විදිහට නවත්තනවා. එහෙනම් 2026 ඔයාලගේ කොරියානු සීනේ යථාර්ථයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. right. 안녕히 계세요. 수고하세요. 잘 자요. 다음에 봐요.